අපි ක්ලාස් එක පටන් ගමු. එතකොට මුලින්ම මම කියන්නම් මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මේ සෙමිනාර් සීරීස් එක ගැන මුලින්ම චුට්ටක් කතා කරන්නම්. මම අශිනි භාග්‍යා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක තව මගේ නියුන් සහෝදරයෙක් මේකට සම්බන්ධ වෙනවා. එයා ඉෂ්නි භාග්‍යා. ඉතින් අපි මේ වෙද්දී BA ඩිග්‍රී එක කරා University of කැලණි යුනිවර්සිටි එකෙන් සහ දැනට මේ වෙද්දී සබරගමු යුනිවර්සිටි එකේ Masters in English and Education කරගෙන යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් මේ අතරතුර තමයි ඔන්න ඕගොල්ලෝගේ මේ පාර O level ලියන්න ඉන්න ඕගොල්ලොන්ට තමයි මේ මාස 6යි ඒකයි අපේ අලුත් සෙමිනාර් සීරීස් එක අපි අරගෙන එන්නේ. එතකොට මේකේ මේ පළවෙනි මාසෙදී අපි කරන්නේ බේසික් ග්‍රැමර් ටික ඕගොල්ලොත් එක්ක කතා කරන එක. මේක හරිම වැදගත්. මොකද ඕගොල්ලෝ මෙන්න මේ කියන ප්‍රශ්න ටික ඇති පුතේ අනිවාර්යෙන්ම. ඕගොල්ලෝ පේපර් එකක් ගත්තාම ඔන්න මුලින් ලියන්න ගන්නවා. හැබැයි වචන දන්නේ නැති හින්දා ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඔහොම ස්කිප් කර කර යද්දී ඔන්න තියෙනවා ලොකු ඡේද ගොඩක් තියෙනවා අම්මෝ ඉච්චර ලොකු ඡේද ටිකක් කියව ගන්න බෑ අමාරුයි ඊට පස්සේ යනවා කමන්නේ පේපරේ අවසාන ඉඳන් කරගෙන එනවා කියලා පේපරේ පිටින් පස්සට පෙරලුවම ආයෙ තියෙන ලොකු එසේ එකක් ලියන්න. ඉතින් ඔහොම කරගෙන යද්දි පොඩ්ඩක් අපි බය වෙනවා නෙවෙයි බය වුණාම පේපරේ කොහොමදත් කරගන්න බෑ. ඒකින්ද අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධානම ටාගට් එක තමයි ඔයගොල්ලෝම පේපර් එකකට හුරු කරන එක. හරි. එතකොට පළවෙනි මාසය ඇතුළත අපි මේ කියන අපේ බේසික් ග්‍රැමර් ටිකක් අපි ඕගොල්ලොත් එක්ක කතා කරනවා අත්‍යවශ්‍යම ග්‍රැමර් පොයින්ට්ස් කීපයක්. ඊට අමතරව ඊළඟ මාස පහේදී පුතේ අපි ඕගොල්ලන්ට ටියුට් 16කින් ඕගොල්ලොන්ව අපි හුරු කරනවා පේපර් එක පේපර් එක ලියන්න අපි ඕගොල්ලොන්ව හුරු කරනවා. ඕගොල්ලන්ට මොනවා හරි කියන්න තියෙනවා නම් විතරක් මයික් එක ඔන් කරගමු. නැත්නම් අපි මයික් ටික ඔෆ් කරගමු. හරි, thank you. හරි පුතේ. ඉතින් ඔන්න පළවෙනි මාසේ ඔය විදිහට යන්නේ. සහ ඊළඟ මාස පහේදී අපි ටියුට් 16කින් ඕගොල්ලෝ පේපර් එකට රෙඩි කරන වැඩසටහන තමයි යන්නේ. ඇයි මේ ටියුට් 16? ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ ෆස්ට් පේපර් එක හැදෙන්නේ ප්‍රශ්න 8කින් තමයි පළවෙනි පේපර් එක හැදෙන්නේ ෆස්ට් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක හැදෙන්නේ ප්‍රශ්න 8කින්. එතකොට ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 8ට ලකුණු එක ප්‍රශ්නයකට ලකුණු 5 ගන්න ලකුණු 40ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපර් එකට ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ 60ක්. එහෙම තමයි ඕගොල්ලන්ගේ පේපර් එකට ලකුණු 100 ෆුල් මාක්ස් එන්නේ. එතකොට මේ ප්‍රශ්න 16ට ඕගොල්ලෝ හුරු කරවන්න හින්දා තමයි අපි ටියුට් 16කින් මේ වැඩේ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක ටියුට් එකකින් ඕගොල්ලෝව සම්පූර්ණයෙන්ම එක ප්‍රශ්නයකට ලියන්න හුරු කරනවා. හරි. ඒක අපි ඉස්සරහට කතා කරමු කොහොමද වෙන්නේ කියන එක. ඒ වගේම ඒකෙදි අපි ඕගොල්ලන්ට දෙනවා පොඩි ටයිම් එකක් පේපර් එක ලියන්න විනාඩි කිහිපයක් දෙනවා පේපර් එක කියන්නේ එක ප්‍රශ්නයක්. හරි එක ප්‍රශ්නයක් අරගෙන ඒක ලියන්න පොඩි ටයිම් එකක් දෙනවා ඕගොල්ලන්ට. ඊට අමතරව ඒක ඊට පස්සේ අපි ඕගොල්ලොත් එක්ක කතා කරනවා. කොහොමද මේක මෙතෙන්ට මේ ප්‍රශ්නෙට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ කොහොමද? සමහර ප්‍රශ්න තියෙනවා පුතේ වචනවල තේරුම දැනගෙන ඉන්න ඕනේ නෑ උත්තරේ හරියට ගන්න. හරි. ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඔය හැම දෙයක්ම අපි කතා කරලා ඊට පස්සේ යන ඊළඟ ප්‍රශ්නෙට. එතකොට ඕගොල්ලන්ට අර පළවෙනි ප්‍රශ්නෙට ලියපු එකට වඩා දෙවෙනි ප්‍රශ්නෙට ලියන එකට ලකුණු ගන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් ඉතින් අපි අද වැඩේ පටන් ගමු. මුලින්ම මම හිතුවා ඕගොල්ලොත් එක්ක ටෙන්සස් ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි. මම කැමතියි ඕගොල්ලෝ chat එකට මැසේජ් දාලා මාත් එක්ක මේ වැඩේට join වෙනවා නම්. ටෙන්සස් කීයක් තියෙනවද පුතේ? ඕගොල්ලෝ දන්න විදිහට ටෙන්සස් කීයක් තියෙනවද? බලන්න chat එකට දාන්න මැසේජ් එක.
හරි අනිත් එක තව දෙයක් කියන්න ඕනේ very good. ඔව් පුතේ 12ක් තියෙනවා. එතකොට tenses 12න් අද අපිට පුළුවන් උපරිමයට මගේ ටාගට් එක tenses 7ක්වත් ඔයගොල්ලන්ට අද දවස් ඇතුළත කතා කරන්න. ඒ ටික අපි කතා කරමු. ඒ වගේම කියන්නනේ මේ මාසෙදි පුතේ අපි 9 ඉඳන් 11 වෙනකම් විතරයි ක්ලාස් එක කරන්නේ මේ මාසෙ ඇතුළත විතරක්. හැබැයි ඊළඟ මාසෙ ඉඳන් අපි 8:00 ඉඳන් 11:00 වෙනකම් පැය 3ක් කරනවා බොහෝ දුරට 11:00 12 වෙයි. මොකද පැය 3ට වඩා පැය 3:00ක් විතර කරන්න තමයි මගේ ටාගට් එක. දැන් හිතන්න එපා නේ 9 ඉඳන් 12 වෙනකන් ඉන්න බෑ කියලා. එහෙම නෙමෙයි. මේ O level කියන්නේ ඔයගොල්ලෝ ලේසියෙන් මේක ගන්න පුළුවන් එකක්. ඉතින් ඔයගොල්ලෝ ගෙදර හිටියොත් එහෙම ඔක් කරන්නේ නෑනේ ඇත්තටම. ඉතින් ෆෝන් එක පොඩ්ඩක් ඔබනවා, පොතක් ගන්නවා, ඇඳට යනවා, කනවා, ආපහු වෙලාව ගිහින් ඉවරයි 12 වෙද්දි මුකුත් වැඩක් කියලා නෑ. ඒ හින්දා සඳුදා මේ ටයිම් එක ඔයගොල්ලෝ තියාගන්න පුතේ මාත් එක්ක එකට එකතු වෙලා මේ ඉංග්‍රීසි ගොඩ දාගන්න එකට එකතු වෙලා කම්මැලි නැතුව වැඩි කරගෙන යමු. හරි. අපි tenses 12න් මුලින්ම කතා කරන්න යන්නේ පුතේ simple present tense එක ගැන. හරි. ඔයගොල්ලෝ අහලත් ඇති මේක මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔන්න මම මේ කරන්නේ මතක් කිරීම. හරි. මොකද මේ tenses ටික මම දන්නවා ඔයගොල්ලෝ grade 6 වල ඉඳන්ම ඔක්කොම tenses ටික හම්බෙලා තියෙන මේ වෙද්දි පුංචි මතක් කිරීමක්. මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔය ඔක්කොම පැටලිලානේ ඇත්තේ. මේ වෙලාවේ අපි හීනියට මේ අර පැටලිලා තියෙන ලණුවල් ලියාගෙන යනවා වගේ හිමීට මුල ඉඳන් ඔන්න පිළිවෙලට කරගෙන යමු. හරි. හරි. simple present tense කියන්නේ මොකද්ද පුතේ? අපි සිංහලෙන් කිව්වොත් එහෙම ඔයගොල්ලෝ සිංහලෙන් මොකක් කියලාද කියන්නේ මේකට? අපි කියනවා නේද වර්තමාන කාලය කියලා. එතකොට මේ simple present tense එක use කරන්නේ මොන වගේ වෙලාවටද? අපිට පුළුවන් ඔන්න habitual action එකක් ගැන කතා කරද්දී. මොකද habitual action එකක් කියන්නේ? පුරුද්දක් විදියට කරන දේවල් ගැන එදිනෙදා ජීවිතේ අපි කරන කියන දේවල් ගැන කතා කරද්දී සරලවම කිව්වොත් මේ කියන්නේ සරල වර්තමාන කාලය තමයි මේ කියන්නේ නේ. හරි. එතකොට මෙන්න මේ simple present tense එක කතා කරන්න අපිට අත්‍යවශ්‍යම වෙන පොඩි රහසක් තියෙනවා මම ඒක මුලින්ම කියලා ඉන්නම්. මේ කතා කරන්න යන්නේ verbs ගැන. මොනවද පුතේ verbs කියුවේ? අපි සිංහලෙන් නම් ක්‍රියාපද කියලා කියනා නේද verbs වලට. ක්‍රියාපද තියනවා පුතේ. පුතේ හැමෝම තමන්ගේ නමින් පොඩ්ඩක් මේ නම රීනේම් කරගන්න. හරි. එතකොට verbs ගත්තහම ඕගොල්ලන්ට මතකයිද අර 6 පන්තිදී ඕගොල්ලන්ට දෙන මෙන්න මෙහෙම ලිස්ට් එකක් verb ලිස්ට් එකක් කියලා හම්බෙලා ඇති ඕගොල්ලන්ට V1 ඊළඟට V2 V3 කියලා ඔන්න ඔහොම තියෙන එකක්. මොකද්ද මේ V1 V2 V3 කියලා කියන්නේ? මේ V1 කියලා කියන්නේ verb 1. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි කොලම් එකට තමයි මේ V1 කියලා තියෙන්නේ. V2 කියලා තියෙන්නේ දෙවෙනි කොලම් එකට, V3 කියලා තියෙන්නේ තුන්වෙනි කොලම් එකට. හැබැයි මේ V1 එකේ අපි කතා කරන්නේ පුතේ base form එක. ඒ කියන්නේ base verb එක මූලික ස්වරූපය කියලා කියන්නේ අපි ක්‍රියාපදයක අන්න ඒක තමයි මේ V1 එකේදී කතා කරන්නේ. හරි. V2 එකේදී කතා කරන්නේ අතීත කාලය. ඒ කියන්නේ past tense එක ගැන කතා කරනවා. V3 එකේදී past participle ගැන කතා කරනවා. ඇත්තටම මේක V4 V5 කියලා හම් කරස් පහකට යනවා. නමුත් අපිට මේ ටික ඇති දැනට වැඩේට. පුතේ ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? Can you hear me? මම chat එකට message එකක් දාන්න පුතේ ඇහෙනවා නම් yes කියලා. Yes, okay. So screen එක හොඳට පේනවද? Yes, okay. එහෙනම් අවුලක් නැහැ මට ස්ක්‍රීන් එක ස්ටක් වෙලා තිබුණා ඒකයි. හරි පුතේ. එහෙනම් ඔන්න මම දැන් කියන්න යන්නේ ලොකුම රහස. මෙන් ක්‍රියාපදවල V1 form V1 එක තියෙනවානේ base form එක. ඔන්න ඔය කියන ක්‍රියාපද ඔක්කොම පුතේ තියෙන්නේ බහුවචනේ. plural form එකෙන් තමයි තියෙන්නේ. හරි. plural form එකෙන් එමත් නැත්නම් බහුවචනෙන් තියෙන්නේ.
අහලා තියෙනවද ක්‍රියාපදවල බහුවචනයක් තියෙනවා කියලා? ඈ අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් go යනවා went ගියා past participle එක gone වෙන්න ඕනේ නේ. eat eat ate eaten ඔය විදිහටනේ ඕගොල්ලන්ට මේ verb list එක හම්බෙන්නේ. run ran run drink ran drunk play played played ඔය විදිහට එනවා නේද පුතේ? එතකොට මෙන්න මේ කියන බේස් ෆෝම් එක තියෙන්නේ බහුවචනෙන් ප්ලූරල් ෆෝම් එකකින්. ක්‍රියාපදයකට ප්ලූරල් ෆෝම් එකක් තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන්ම එහෙනම් මොකක්ද තියෙන්න ඕනේ? ඒක වචනෙකුත් තියෙන්න එපා බහුවචනයක් තියෙනවා නම්. එතකොට ක්‍රියාපදයක ඒක වචනයක් කියන්නේ මොකද්ද? ඒක හදාගන්නේ කොහොමද? පුතේ noun එකක් මතක් කරගන්න ඕගොල්ලෝ. book කියන්නේ මොකද්ද? පොත. හැබැයි අපි පොත් කියලා ලියන්නේ මොකද කරේ අවසානට? S එකක් එකතු කරා. baby කියන එක බලන්න. babies කරන්න මොකද කරේ? y අකුර අයින් කරලා ies එකතු කරා. ඊළඟට boy කියන එක බලන්න. S එකක් එකතු කරා. තව මොනවද? tomatoes උනා. ඔය විදිහට අපි noun එකක් හදාගද්දී වචනේ අගට s එකක් හරි es එකක් හරි ies එකක් හරි එකතු කරලා බහුවචන හදාගත්තේ noun එකකදී. හැබැයි verb එකකදී අපි ඒ විදිහටම හදාගන්නවා. හැබැයි ඒ හදාගන්නේ singular form එක පුතේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු මෙන්න eat කියන ක්‍රියාපදේ හිතන්න පුතේ. eat කියන්නේ කනවා. මේක දැන් මොන කොහොමද කිව්වේ මේක සිංගියුලර් කියලාද කිව්වේ ප්ලූරල් කියලාද කිව්වේ මේක? ස්ක්‍රීන් එකේ අවුලක් තියනවද පුතේ? හරි. පුතේ දැන් බලන්න ස්ක්‍රීන් එක ඕකේද? ඕකේ. හරි පුතේ. එතකොට දැන් මං කිව්වා නේද මෙන්න මේ ක්‍රියාපදේ හරි බලන්න මට කියන්න මේක ප්ලූරල්ද සිංගියුලර්ද ප්ලූරල් කියන අය බලන්න chat එකට p අකුරක් දාන්න සිංගියුලර් කියන අය s අකුරක් බලන්න chat එකට දාන්න eat කියන ක්‍රියාපදේ ප්ලූරල් කියනවා අනිත් අය මොකද කියන්නේ ප්ලූරල් yes පුතේ මේක ප්ලූරල් එහෙනම් මෙයා සිංගියුලර් කරගන්න මොකද්ද කරන්න ඕනේ අපි අගට s එකක් දැම්මනම් වැඩේ ඉවරයි නේද eats ඊළඟට go කියන ක්‍රියාපදය ගන්න පුතේ go යනවා දැන් මෙතනටත් ඉතින් එහෙනම් අපි s එකක් දාමුනේ goes වැඩි ලේසියිනේ s එකක් දැම්මනම් ඕක සිංගියුලර් වෙනවනේ එහෙම හරිද එහෙම බෑ ඇයි බැරි මෙතන වචන ඉවර වෙලා තියෙන්නේ මොන අකුරෙන්ද පුතේ? ඕ අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් ඕ අකුරෙන් ඉවර වෙලා තියෙනවා නම් අපිට මොකක්ද එකතු කරන්න වෙන්නේ මෙතනට? es එකතු කරන්න වෙනවා. පැහැදිලිද? ඊළඟට තව උදාහරණයක් ගමු අපි. play කියන එක ඉවර වෙලා තියෙන්නේ y අකුරේ. මොකද කරන්නේ? බලන්න මට ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් දෙන්න බලන්න play කියන එක කොහොමද අපි සිංගියුලර් කරගන්නේ කියලා. බලන්න chat එකට දාන්න අපි කොහොමද මේක play කියන එක කොහොමද එහෙනම් අපි මේ සිංගියුලර් කරගන්නේ කියන කතාව. ඔයගොල්ලෝ මතකයිද nouns වල කොහොමද අපි plural කරේ? plural form එකට හැරෙන noun එක. y අකුරින් ඉවර වෙලා තියෙනවා නම්. එතනදී මේ බලන්න පුතේ play කියන එක ඉවර වෙලා තියෙන්නේ y අකුරෙන් තමයි. හැබැයි ඊට කලින් තියෙන්නේ මොන අකුරද පුතේ? a අකුරක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා vowel letter එකක්. එහෙමනම් අපිට පුළුවන් කෙලින්ම s එකක් එකතු කරන්න. එහෙනම් ඉතින් cry කියන එකත් අපිට පුළුවන් නේද මේව ලියන්න cries ගන්නවන්නේ නැහැ. ඕකේද මෙහෙම? මෙහෙම කරතේ. මෙහෙම ලියන්න බෑ. හරි. ඇයි බැරි?
දැන් ඕගොල්ලෝ හිතෙන්න ඕනේ ඉතින් ක්‍රයි කියද්දිත් මේ y අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් s එකක් දැම්මහට කමක් නැහැනේ. ප්ලේස් කියද්දිත් අපි s එකක්නේ දැම්මේ. එහෙම දාන්න බෑ. ප්ලේස් කියන්නේ y අකුරට කලින් තිබ්බේ වවල් අකුරක්. ඒ හින්දායි අපි මෙතනට නිකම්ම s එකක් එකතු කරේ. හැබැයි ක්‍රයිස් කියද්දි පුතේ මේ බලන්න y අකුරට කලින් තියෙන්නේ කොන්සනන්ට් ලෙටර් එකක්. එහෙනම් කොන්සනන්ට් ලෙටර් එකක් තියෙන වෙලාවට පුතේ හරි කොන්සනන්ට් එකක් තියෙන වෙලාවට අපි මොකද කරන්නේ මෙන්න මේ අග තියෙන y අකුර අයින් කරලා ඒ වෙනුවට ඒ කියන්නේ දැන් cry කියලා තියෙන්නේ ඔන්න y අකුර අයින් කරලා ඒ වෙනුවට අපි ies එකතු කරලා හදා ගන්නවා වචනයක් price පැහැදිලිද vowel එකකට කලින් sorry y එකට කලින් vowel letter එකක් තිබ්බනම් s එකතු කරන්න පුළුවන් consonant එකක් තිබ්බොත් හැබැයි පුතේ කෙලින්ම y අයින් කරලා ies එකතු කරන්න වෙන්නේ. ඔන්න ඔය කියන කතාවත් ඔළුවේ තියාගෙන අපි යමු දැන් ඔන්න simple present tense එක ඉගෙන ගන්න. පුතේ screen එකේ මොකක් හරි case එකක් තියනවාද stuck වෙලාද? මම devices දෙකකින් join වෙලා ඉන්නේ. ඒක. හරි පුතේ. එහෙනම් ඔන්න කලින් කතා කරපු දේ තොලේ තියාගෙන අපි යමු මේ simple present tense එක ඉගෙන ගන්න. පුතේ මට කියන්න සිංහලෙන් වාක්‍යයක් අපි ගමු සිංහලෙන් වාක්‍යයක්. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරති කියලා වාක්‍යයක් ගමු. මේකේ ක්‍රිකට් සෙල්ලම් කරන්නේ කවුද පුතේ? ඔව්හු නේද? ඒ කියන්නේ ක්‍රියාව කරන්නේ කවුද? ඔව්හු අපි මෙයාට සිංහලෙන් කිව්වා මොකක් කියලාද? කතෘ කියලා කිව්වා. මෙන්න අපි ඉංග්‍රීසියෙන් මෙයාට කියනවා සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනාව අපි හඳුන්වනවා මෙතනදී සබ්ජෙක්ට් එක විදිහට. ඊළඟට ඔව්හු ක්‍රිකට් මොනවද කරනවයි කියන්නේ? සෙල්ලම් කරනවා. මෙන්න සෙල්ලම් කරනවයි කියන්නේ එහෙනම් මොකද්ද? ක්‍රියාපදය, ක්‍රියාව. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි වලින් ගත්තොත් අපි මේකට කියන්නේ මොකද්ද පුතේ? verb එක. ඔව්හු සෙල්ලම් කරන්නේ මොනවද? ක්‍රිකට්. එහෙනම් මෙයා තමයි ඔන්න ඔබ්ජෙක්ට් එක මම හිතන්නේ සිංහලෙන් අපි මේකට කියන්නේ කර්මය කියලා ඔබ්ජෙක්ට් එක. දැන් පුතේ භාෂාවක් ගත්තාම sentence patterns හැදෙන විදිහක් තියෙනවානේ. දැන් සිංහල වල සහ දෙමළ වලත් එහෙම තමයි subject object verb පිළිවෙලට තමයි වාක්‍යයක් හැදෙන්නේ. හැබැයි ඉංග්‍රීසි වලට එද්දි මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න ඉන්න තැන් දෙක මාරු කරගන්නවා. ඒ කියන්නේ එහෙනම් ඉංග්‍රීසි වලින් අපි වාක්‍යයක් ලියනවා නම් කොහොමද ලියන්න වෙන්නේ? subject verb ඔබ්ජෙක්ට් කියන පිළිවෙලට තමයි අපිට වාක්‍යයක් ලියන්න වෙන්නේ. එතකොට ගොඩාක් ළමයින්ට ඉංග්‍රීසි අමාරු වෙන ප්‍රධානම හේතුව මෙන්න මේක පටල ගන්නවා. SS ලියද්දි ලියන 11 ළමයි ලියන SS ලියද්දි verb එක අවසානට දාලා. හරි. මේක හොඳට මතක තියාගන්න පුතේ. ඔයගොල්ලෝ මොනම විදිහේ වාක්‍යයක් හැදුවත් අපි සාමාන්‍ය වාක්‍යයක් හදන්නේ subject verb පිළිවෙලට. අනිවාර්යෙන් subject එක මුලට subject එක ගත්ත ගමන් යා මොකද්ද කරන්නේ? verb එක එහා පැත්තෙන් එන්න ඕනේ. එහෙනම් ඉතින් අපි simple present tense එකෙන් හදමු වාක්‍යයක්. ඔය කියන කතන්දර ඔක්කොම ඔළුවේ තියාගෙන. අපි මෙතන ගත්ත example එකම ගමු පුතේ. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරති. දැන් අපිට කිව්වනේ subject එක මුලට ගන්න. ඊට පස්සේ subject එක ගත්ත ගමන් verb එක එන්න ඕනේ. ඊට පස්සේ object එක එමන් නැත්නම් rest of the sentence නේ sentence එකේ ඉතිරි ටික අවසානට ගන්න පුළුවන්. එතකොට පුතේ මෙතන කවුද ක්‍රිකට් සෙල්ලම් කරන්නේ? ඔවුන්නේ. ඔවුන් කියන්න අපි කියනවා they. හරි. ඔවුන් මොකද කරන්නේ? ක්‍රිකට් සෙල්ලම් කරනවා. සෙල්ලම්
ක්‍රියාපදේ සෙල්ලම් කරනවට කියනවා අපි ප්ලේ කියලා. ඔවුන් සෙල්ලම් කරනවා. ඔවුන් මොනවද සෙල්ලම් කරන්නේ? ක්‍රිකට්. අන්න මොනවද කියලා ප්‍රශ්නයක් අහුවා ඔබ්ජෙක්ට් එක හොයාගත්තා. ඔවුන් සෙල්ලම් කරනවා. මොනවද සෙල්ලම් කරන්නේ? ක්‍රිකට්. එහෙනම් they play cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරති කියන වාක්‍ය තමයි මේ සරලවම ලියුවේ. එතකොට පුතේ මෙන්න මෙතන simple present tense එකේ මෙන්න වැදගත් තැනක් තියෙනවා. ඒ තමයි අපි හිතමු මෙතන දැන් මට කියන්න ඕනේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි කියලා තමයි මට දැන් කියන්න ඕනේ. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි. පුතේ ඔහු කියද්දී ඒක වචනයිද බහු වචනයිද? බලන්න chat එකට දාන්න ටක් ගාලා singular නම් S plural නම් P කියලා දාන්න. ඔහු කියද්දී S singular. එහෙනම් දැන් ඔන්න මම ලියන්නයි යන්නේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවායි කියලා. හරි subject එක he සෙල්ලම් කරනවා play object එක cricket. he play cricket. ගැටලුවක් නැහැ නේද? මේ හරියද? මේක වැරදි පුතේ. වරදින්න ප්‍රධාන හේතුව තමයි ඔව් very good ළමයින්ට මේ විදි මතක් වෙනවා මේක කරගෙන යද්දී මෙන්න මෙතනට S එකක් ඉන්න ඕනේ කියලා ඔන්න chat එකට දානවා චේතනා හරි පුතේ මොකක්ද ඇයි මෙතනට S එකක් එන්නේ උනාට මේ බලන්නකෝ he කියද්දී මෙයා ඒක වචනයි හැබැයි දැන් මම කලින් ලිව්වේ ක්‍රියාපදේ play කියලානේ play කියන ක්‍රියාපදය මොකද්ද මෙයා ඒක වචනයි singular හැබැයි මෙයා ගත්තොත් play කියන එක ගත්තොත් plural නේද? මෙයා ඒක වචන වෙලා මෙයා බහු වචන වෙලා ගැටලුවා. නේ? අර හරියට නිකන් යාළුවෝ දෙන්නෙක් එකලම සෙට් වුණා වගේ තමයි මෙලෝ වැඩක් වෙන්නේ නැහැ පන්ති ඉඳගෙන. එතකොට අනම්මනම් කියෝ කියෝ ඉන්නා වැඩක් වෙන්නේ නැහැ. තේරුමක් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ බලන්න ඕන ඒ වගේ වැඩක් මෙතනක් තියෙන්නේ. singular subject එකක් කැමති නෑ කවදාවත් plural verb එකක් එක්ක ඉන්න. singular අය කැමති singular අයට. plural අය කැමති plural අයට. හරි. ඒ හින්දා ඔන්න අපිට දැන් මේක වෙනස් කරගන්න නම්. මෙයා කෑ ගන්නවා මට නම් බෑ මේ plural verb එකත් එක්ක ඉන්න. මා වෙනස් කරන්න. එක්කෝ ඔපුතේ hand raise කරලා තියෙනවා කවුරු හරි? හරි මොකක් හරි කියන්න තියෙනවා නම් chat එකට බලන්න දාන්න message එක. හරි. එතකොට ඔන්න දැන් මෙයා කෑ ගැහුවා කියලා මෙයා වෙනස් කරන්න පුළුවන්ද පුතේ? he කියන එකට ඔහු කියන එකට ඉතින් අපිට එක්ක දාන්න වෙන්නේ ඔහු කියලානේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? වාක්‍යයේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි කියන එකට ඔහු ක්‍රිකට් සෙල්ලම් කරති කියලා දාලා හරියන්නේ නැහනේ. ඒ හින්දා අපිට කරන් තියෙන එකම වෙනස්කම කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ verb එකට විතරයි. ක්‍රියාපදයට විතරයි. ඒ හින්දා ඔන්න අපි මෙයාව හරවනවා singular format එකට. කොහොමද හරවන්නේ? අගට s එකක් එනවා. පැහැදිලිද? දැන් මෙතන ගැටලුවක් උනේ නැහැ. මේ they කියන එක බහුවචනයි play කියන එකත් බහුවචනයි බහුවචනය කැමති බහුවචන verb එකක් එක්ක ඉන්න කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිද පුතේ? එහෙනම් මේක ඕගොල්ලෝ මතක තියාගත්තා නම් ලේසි මෙන්න මෙහෙම. simple present tense එකෙන් වාක්‍යයක් හදන්නේ subject verb object පිළිවෙලට. ඒක subject එක plural වුණොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැත. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙමත් මතක තියාගන්න. හැබැයි subject එක singular වුණොත් නේ subject එක singular වුණොත් මොකද්ද කරන්න වෙන්නේ අපිට? verb එකේ අගට s එකක් හෝ es එකක් හෝ ies එකක් එකතු කරන්න වෙනවා. එකතු කරලා ඊට පස්සේ තමයි ඔන්න ඔබ්ජෙක්ට් එක තියන්න සිද්ධ වෙන්නේ. පුතේ මේ කියන කතාව පැහැදිලිද? බලන්න මේක ඕකේ නම් ඕකේ එකක් දෙන්න chat එකට. ඕකේ. හරි. එහෙනම් පුතේ දැන් ගන්න බලන්න
ඔගොල්ලෝ ළඟ A4 කොලයක් තියෙනවා නම් ගන්න. එහෙම නැත්නම් තියෙන කොලයක් හරි කමක් නැහැ. අරගෙන බලන්න කොලේ බෙදා ගන්න කොටස් තුනකට මෙන්න මෙහෙම. හරි. අපි තුමු A4 කොලයක් වගේ තියෙනවා නම් A4 කොලේ මෙන්න මෙහෙම කරලා මේක මේක නම් මම කියලා දෙන්නේ. කොටස් තුනකට මෙන්න මෙහෙම බෙදා ගන්න. හරි. එතකොට මේ කොටස් තුනකට බෙදාගත්තාම ඔයගොල්ලන්ට එක කොලයක ටෙන්සස් 6ක විස්තර ලියන්න පුළුවන්. හරි. මෙහෙම බෙදාගත්තාම මේකේ simple present, simple past, ඊළඟට future tense, ඒකෙම අනිත් පැත්ත ඊට පස්සේ ගන්න පුළුවන්. ඒතර එක කොලයක පුතේ අපිට පුළුවන් ටෙන්සස් 6ක් ගැන කතා කරන්න. හරි. ළඟපාත තියෙනවා නම් ගන්න. A4 කොලයක් එහෙම නැත්නම් දැන්ට නිකන් නෝට් ඩවුන් එකක් දාන්න පස්සේ ඒක හදාගමු. හරි. බලන්න simple present tense කියලා ලියලා මෙන්න මේ ස්ට්‍රක්චර්ස් දෙක ලියා ගන්න පුතේ කොහොමද එන්න ඕනේ කියන එක. ඒ කියන්නේ subject එක plural වුණාම කොහොමද එන්න ඕනේ? subject එක singular වුණාම එන්න ඕනේ කොහොමද කියන කතන්දරේ ලියා ගන්න බලන්න. පුතේ මේකේ plural subject එක verb එක object එක එනවා කියලා ලියලා they play cricket කියන example එක ලියන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ කතාව ලියන්න. මොකද්ද? subject එක singular නම් මොකද්ද වෙන්නේ කියන එක ලියලා ඊට පස්සේ මෙන්න මේ උදාහරණය මෙතනට ගන්න. හරි. මෙන්න මෙතනට තරු ලකුණු දෙකක්ම දාගන්න පුතේ. ඕගොල්ලෝ පැනලා වගේ නම් මම අර example එක මෙතන යටින් ලියන්නම් ආපහු. මෙතන පුතේ රතු පෑනෙන්ම තව දෙකක් දාගන්න. මේක හරියට වරද්දනවා ඔය SS එහෙම ලියද්දි අපේ ළමයි ලියනවා singular subject එක verb එක වෙනස් කරන්නේ නැතුව ලියනවා. හරි. ලියාගෙන බලන්න. ඕකේ එකක් දෙන්න ලියාගෙන ඉවරයි නම්. හරි. ඕකේද පුතේ? බලන්න years කියලා දාන්න ඉවරයි නම් වැඩේ. හරි පුතේ. ඊළඟට මේ class recordings ගැන මම දැක්ක අහලා තියෙනවා recordings දෙනවා. නමුත් මේ මාසේ රෙකෝඩින් දෙන්න සෑහෙන දවසක් යයි අනිවාර්යයෙන්ම යනවා. මේ මාසේ රෙකෝඩින්ස් දෙන්න මාසයක්වත් යයි බොහෝ දුරට. ඔව්. බලමු මාසයක්ම යන්නේ නැතුව කරන් try එකක් දෙනවා. නමුත් එහෙම දී ගන්න බැරි වෙයි බොහෝ දුරට. අපේ මාසෙම ෆ්‍රී යන්නේ. එතකොට මේ මාසේ අපි මේ ටික කරලා ඉවර වෙලා තමයි රෙකෝඩින් ටික අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්න වෙන්නේ. හරි පුතේ. එහෙනම් අපි යමු
නෙගටිව් ෆෝම් එකෙන් කොහොමද නෙගටිව් ෆෝම් එකෙන් කොහොමද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් ගොඩනගා ගන්න කියන එක. ඊට කලින් පුතේ මෙතන මම කිව්වනේ මේ දැන් සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb object එක එනවයි කියලා. මොනවද පුතේ ප්ලූරල් pronouns විදිහට ගන්න පුළුවන් ඒවා? මොනවද? ඔයගොල්ලෝ අහලා තියෙනවා මෙයා. we කියන්නේ මොකද්ද? අපි. ඊළඟට ඔයගොල්ලෝ මේක මං හිතන්නේ පිළිවෙලකටම පාඩම් කරනවා I we you they කිව්වොත් බහුවචනයි කියලා ඔහොම නෙන්නේ අපිට මේ grade 6 වලින් ගන්නන්නේ ඔය පිළිවෙලනේ. එතකොට පුතේ දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඇයි ඉතින් I එකක් I කියන එකේ තේරුම මම කියන තේරුමනේ මම කියන්නේ ඉතින් මේ ඒක වචනයිනේ. ඇයි ඉතින් ඒක plural subject එකක් විදිහට සලකන්නේ කියලා හිතෙන්නේ නැද්ද? පුතේ I කියන කෙනා විශේෂයි. මම නම් ওই චූටි පන්ති වලට එහෙම කියන්නේ I කියන්නේ හරියට මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ රජා වගේ කෙනෙක්. එයාට විශේෂ සැලකිල්ලක් තියෙනවා. දැන් ඔයාලා හිතන්න මම කියන අදහසින් I කියන කෙනා වාක්‍යයක මුලට ආවත් මැදට ආවත් අගට ආවත් කැපිටල්මනේ ලියන්නේ. I සිම්පල් ලියන්නේ නෑනේ. ඒ වගේ තමයි පුතේ I කියන කෙනා හරිම සුවිශේෂී. එයා අපි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ වාක්‍යයක් හදද්දී එයාව ඒකවචනයි කියලා සලකන්නේ නැහැ අපි. ඒ කියන්නේ I කියන කෙනත් එක්ක verb එක base form එකයි පාවිච්චි කරන්නේ කිසිම වෙනස් වීමක් කරන්නේ නැහැ. හරි ඒකත් ඔන්න ඔළුවේ තියාගමු. ඊළඟට අපි යමු නෙගටිව් ෆෝම් එකෙන් කොහොමද වාක්‍යයක් හදන්නේ. ඒ කියන්නේ ඔව් ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා කියන්නත් ඕනේනේ. දැන් අපි ඒක දන්නවා කියන හැටි. හැබැයි ඔව් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. මම බත් කන්නේ නැහැ. හරි. ඒ වගේ මොනවාරි වුණ වාක්‍ය ටිකක් අපිට වර්තමාන කාලේ කියා ගන්න ඕනේ නැත යන අර්ථයෙන් නෙගටිව් ෆෝම් එකෙන් තමයි කියා ගන්නත් ඕනේ. හරි. එතකොට පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා වාක්‍යයක් හදන ඕඩර් එක මොකක්ද කියලා. වාක්‍යයක් හදන්න අනිවාර්යෙන්ම subject verb object කියන පිළිවෙලට මේ පිළිවෙල වෙනස් කරන්න පුළුවන් subject verb object කියන කතාව නම් චුට්ටක් අමතක කරමු. මොකද මේ sentence patterns හැදෙන ක්‍රම තියෙනවානේ. subject verb විතරක් එන්න පුළුවන්. subject verb complement එකක් එන්න පුළුවන්. complement වලත් තියෙන adjective complement ගොඩක් විස්තර තියෙනවා. එතකොට subject verb object හරි අපි දැනට එහෙම කතා කරමු. මේ කියන පිළිවෙල අපිට වෙනස් කරන්න පුළුවන්ද පුතේ? කීයටවත් පිළිවෙල වෙනස් කරන්න බැහැනේ. එහෙනම් ඔව් සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් මුලටම ගන්න වෙනවා. ඇයි ක්‍රියාව කරන්නේ කවුද? එයා ඇක්ටිව් වොයිස් වල මුලට මෙන්න එපා. මෙතනදී කරන්නේ නැහැ කියන්න නැත යන අර්ථයක් එන්න පුතේ. අපි එකතු කරනවා not එකක්. හරි. not එකක් එකතු කරනවා. හැබැයි මේ not එක එහෙම අපිට කැමති විදිහට එකතු කරන්න විදියකුත් නැහැ. අපි වර්තමාන කාලෙන් නැති යන අර්ථයෙන් වාක්‍යයක් හදද්දී මෙන්න මේ සබ්ජෙක්ට් එකයි verb එකයි අතරට ගේනවා යාළුවෝ දෙන්නෙක්. කවුද? එක්කෙනෙක් තමයි do not. අනිත් එක්කෙනා තමයි does not. එහෙම නැත්නම් don't doesn't කියලා short form එකෙන්වත් ඔයාලට කියන්න පුළුවන් ගැටලුවක් නැහැ පුතේ. එතකොට දැන් කොහෙන්ද මේ do not එක does not එක ඒක ආවහම මේකේ මේ meaning එකට හානියක් වෙන්නේ නැද්ද? හානියක් වෙන්නේ නැහැ. ඇයි? do කියන වචනේ තේරුමත් කරනවා කියන තේරුමම තමයි. does කියන්නේ එතකොට do වල ඒක වචන වෙන්න එපාය. එහෙනම් මෙතනදී ඔන්න not එකක් එකතු කරන්නේ අපි එක්කෝ do not එක්කෝ does not කියලා තමයි එකතු වෙන්න ඕනේ. ඒ ඇයි මේ දෙකක් do not does not කියලා ඕක කෙලින්ම එකක් තිබ්බනම් ඉවරයි. do not හරි does not හරි එකක් තිබ්බනම් අපිට ලේසියිනේ වැඩේ. බලන්න පුතේ ඔයගොල්ලන්ට මතකයි නම් දැන් ටිකකට කලින් මම කිව්වා ක්‍රියාපදයක් තියෙන්නේ plural form එකෙන් බහුවචන ස්වරූපයෙන් එයාව ඒක වචනයට හරවද්දී අගට s එකක් හරි es එකක් හරි ies එකක් හරි එනවයි කියන්නේ. පුතේ මේ මම ඔයගොල්ලන්ට මේක ආවේ කොහොමද කියලා විස්තර කරාට ඔයගොල්ලන්ට ඉතින් ඒක කවුරුත් විභාගෙට අහන්නේ නැහැ. ඇයි මෙතනට s එකක් ආවේ කොහොමද මේක වෙන්නේ කියන එක. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්නනේ. ඉගෙන ගන්න එක අපි හරියට ඉගෙන ගමු. එතකොට මෙතනට s එකක් ආවේ කොහොමද? දැන් ඒක කවුරුවත් මගෙන් ඇහුවෙත් නැහැ. ඇයි එහෙම s එකක් දාන්නේ කොහොමද? මේ අපිට කැමති විදිහට s දාලා බහුවචන මේ ඒක වචන හැරෙව්ව හැකිද? පුතේ මෙතනට s එකක් ආවේ play කියන වචනෙට does කියන කෙනා එකතු වෙලා.
does කියන්නේ කරනවයි කියන එකනේ. එතකොට ක්‍රියාපදයේ තේරුමට හානියක් වෙන්නේ නැහැ. does කියන එක්කෙනා ඒක වචනයි. එතකොට play සහ does එකතු වුණාම තමයි මෙතන ඇත්තටම place කියලා හැදුනේ. හරිද පුතේ? එතකොට මෙන්න does වලට සම්බන්ධයක් තියෙනවා මෙන්න මෙතන කියන එකත් ඔළුවේ තියාගමු. එහෙනම් does කියන කෙනා අනිවාර්යෙන්ම ඒක වචනය හඟවන පදයක්ද බහුවචනය හඟවන පදයක්ද? මොකද්ද? does කියන කෙනා අනිවාර්යෙන්ම ඒක වචනය හඟවන පදයක් වෙන්න ඕන නේද? එහෙනම් මෙන්න මෙතනදිත් කියන්නේ පුතේ ඔය කියන කතාවම තමයි. අපි කලින් ගත්ත උදාහරණ දෙකම ගමු. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නෑ කියලායි මට කියන්න ඕනේ. කොහොමද එහෙනම් එන්න ඕනේ? සබ්ජෙක්ට් එක කවුද ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත්තේ? ඔව්හු කියන්නේ දේ කරන්නේ නෑ. මොකද්ද මෙතෙන්ට එන්න ඕනේ? do not ද does not ද? do not කියන එක පාවිච්චි කරන්නේ බහුවචන සබ්ජෙක්ට් එක්ක does not කියන එක පාවිච්චි කරන්නේ ඒක වචන සබ්ජෙක්ට් එක්ක. එහෙනම් පුතේ they do not කියලා එන්න ඕනේ. ඊට පස්සේ ගන්න ඕනේ මොකද්ද අපි? verb එක. verb එක හැම වෙලාවෙම මෙතනට ගන්න වෙන්නේ base form එකෙන්. නැවත වෙනස් කිරීමක් කොහොමදත් කරන්නේ නැහැ. එහෙනම් they do not play ඔවුන් සෙල්ලම් කරන්නේ නැහැ. ඔවුන් මොනවද සෙල්ලම් කරන්නේ නැත්තේ? ක්‍රිකට්. They do not play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. දැන් මට කියන්න ඕනේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න chat එකට දාන්න කොහොමද ඒක කියන්නේ කියලා. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. කොහොමද එන්න ඕනේ? Yes. does not එන්න ඕනේ. පුතේ හැමෝම මේවට උත්තර chat එකෙන් දෙන්න නැත්නම් පොඩ්ඩක් දැන් රැය වෙලා හින්දා පොඩි නිදිමතක් එහෙම වෙන්නත් පුළුවන් නේ. he එහෙනම් මොකක්ද එන්න ඕනේ? does not. ඇයි does not එන්නේ? he කියන කෙනා ඒක වචන හින්දායි does not කියන එක එන්න ඕනේ පුතේ. එහෙනම් he does not play cricket. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? අතනදි කිව්වනේ he ඒක වචනයි නම් play වල ළඟට s එකක් එන්න ඕනේ කියලා. ඇයි ඉතින් මෙතනත් මෙහෙම s එකක් දාන්න තිබ්බනේ. ඇයි මම දැම්මේ නැත්තේ? පුතේ ඔයගොල්ලන්ට මේ දැන් ටිකකට කලින් මං කිව්වේ ප්ලේ කියන කෙනයි ඩස් කියන කෙනයි දෙන්න එකට එකතු වෙලා තමයි පුතේ ප්ලේස් කියන වචනේ හැදුනේ. එහෙනම් දැන් ඔන්න බලන්න ප්ලේස් කියන වචනේ ඇතුලේ හිටපු ඩස් කියන කෙනාව තමයි මේ මෙතනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඩස් ගියාට පස්සේ තව මෙතන ඉතිරි වෙන්නේ කවුද? ප්ලේ කියන කෙනා විතරයි. ඕකයි ඇත්තටම වෙන්නේ. හැබැයි ඉතින් ඕක ඔය කතන්දරේ වගේ මතක තියාගන්න බෑනේ. ඕගොල්ලෝ සරලවම මතක තියාගන්න පුතේ. සබ්ජෙක්ට් එකත් එක්ක do not හරි does not හරි එකතු කරලා ඊට පස්සේ verb එක base form එකෙන් පාවිච්චි කරනවා negative form එකෙන් වාක්‍යයක් හදාගද්දි simple present tense එකේ කියන එක මතක තියාගත්තා නම් වැඩේ lazy. පැහැදිලිද පුතේ? is it clear? පුතේ මේක පැහැදිලි නම් බලන්න මට years එකක් දෙන්න chat එකේ. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් පුතේ කියන්න මම ආපහු විස්තර කරලා දෙන්න පුළුවන් මට. මේ දේවල් නම් කලින් අහුවෙලා තියෙන ඉන්න ටක් ගාලා මතක් වෙනවා වෙන්න ඕනේ මේ වෙද්දි. yes කියලා දාලා තියෙනවා. හරි. එහෙනම් මේකත් ටක් ගාලා නෝට් ඩවුන් කරගන්න පුතේ නෙගටිව් ෆෝම් එක. හරි. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල මේ කතා කරේ නෙගටිව් ෆෝම් එක. කොහොමද නෙගටිව් ෆෝම් එකෙන් වාක්‍යයක් හදාගන්නේ?
පුතේ ඉවරයි නම් ඕකේ එකක් දෙන්න නෝට් ඩවුන් කරගෙන. others. හරි පුතේ එහෙනම් අපි යමු question form එකට. කොහොමද ප්‍රශ්නයක් අහන්නේ? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරනවද? අම්මා බත් තියනවද? අන්න ඒ වගේ නෙගටිව් ෆෝම් එකෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් කියලා තමයි මේ කතා කරන්න යන්නේ. හරි. පුතේ අපි වාක්‍යයක් ලිව්වේ මෙන්න මේ වාක්‍යයක් ලිව්ව මතකයිද ඔයගොල්ලන්ට? They play cricket කියලානේ වාක්‍යයක් මුලින්ම ලිව්වේ. තව අපි ලිව්වා මොකද්ද? He plays cricket කියලා ලිව්වා. මෙන්න මෙතනදී පුතේ මම කියන්නේ ඇත්තටම වෙන සිද්ධියත් එක්ක තමයි මම ඔයගොල්ලන්ට උගන්වන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාපදයේ ඇතුලේ හැංගිලා ඉන්නවා කෙනෙක්. කවුද? play කියන කෙනයි do කියන කෙනයි එකට එකතු වෙලා තමයි play කියන ක්‍රියාපදේ තියෙන්නේ. play කියන කෙනයි does කියන කෙනයි එකට එකතු වෙලා තමයි plays කියන ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන මේ play කියන කෙනා ඇතුලේ හැංගිලා ඉන්නේ කවුද? do කියන කෙනා ඉන්න වෙනවනේ. play කියන කෙනා ඇතුලේ. එහෙනම් අපි මොකද කරන්නේ? ප්‍රශ්නයක් අහද්දි මෙන්න මේ හැංගිලා ඉන්න කෙනාව ගෙනහිල්ලා මුලින් අතාරිනවා. එහෙනම් අපිට අහන්න පුළුවන්. මෙයා ඇතුලේ simple වෙන්න ඕනේ. Do they play cricket කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ. මෙතන place කියද්දි කවුද හැංගිලා ඉන්නේ? බලන්න කියන්න chat එකට දාන්න බලන්න. place කියද්දි කවුද මෙතන අපිට පේන්නේ නැති වෙන්න හැංගිලා ඉන්න කෙනා කවුද? does. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතන හැංගිලා ඉන්න does කියන කෙනාව ගෙනහිල්ලා මුලින් අතාරිනවා. මේ බලන්න පුතේ. does කියන කෙනාව ගෙනහිල්ලා අතෑරියොත් මෙතන දැන් ඉතිරි වෙන්නේ කවුද? මේ ඔන්න does කියන කෙනාව ගෙනිච්චා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ කවුද? play කියන කෙනා විතරයි නේද? අන්න ඒ හින්දා තමයි මෙතන S එක නැතුව යන්නේ. පැහැදිලිද? ඇත්තටම වෙන සිද්ධිය ඕක. හැබැයි ඕක මතක තියාගන්න ඔයගොල්ලන්ට අමාරුනේ. ඔය ඔච්චර දෙයක් ඔළුවේ තියාගෙන මේ කියන්නේ අපි essay writing තියෙනවා, තව වැඩ ගොඩක් තියෙනවා. ඔය ඔක්කොම කරගෙන යද්දී ඔය කතන්දරය මතක තියාගන්න බෑනේ පුතේ. ඒ හින්දා අපි හදාගමු ස්ට්‍රක්චර් එකක්. කොහොමද ස්ට්‍රක්චර් එක හදාගන්නේ පුතේ? වාක්‍යයේ මුලටම මොකද්ද මේ අරන් එල්ල තියෙන්නේ? do හරි does හරි ආවා මුලටම do does ඊට පස්සේ ඒ දෙන්නගෙන් පස්සේ කවද අරන් තියෙන්නේ? සබ්ජෙක්ට් එක අරගෙන තියෙනවානේ. එහෙනම් සබ්ජෙක්ට් එක ඊට පස්සේ verb එකට කිසිම වෙනස්කමක් වෙන්නේ නැත. ඒ කියන්නේ base form එක අපි පාවිච්චි කරන්නේ. අවසාන පිටින් object එක එහෙම නැත්නම් rest of the sentence. මේ sentence එකේ ඉතිරි කෑලි ටික අවසානට මේ පිළිවෙලට අදාළ පිළිවෙල ලියාගෙන යන්න පුළුවන්. එහෙනම් ඔන්න simple present tense එකෙන් question එකක් අහන්න, ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේ මෙතඩ් එකට. පුතේ ඔයගොල්ලෝගේ ඔලෙල් පේපර් එකේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට මෙන්න මේ කියන points හරිම වැදගත්. මොකද ඕගොල්ලෝ does මෙතන තිබ්බත් මෙතනට තෝරනවා place කියන එක. වැරදි. does කියන කෙනා වාක්‍යය අපිට පේන්න ඉන්නවා නම් නැවත කොහෙවත් s එකක් es එකක් is එකක් කොහෙවත් කියන්නේ මේ main verb එකේ අගට s එකක් es එකක් is එකක් දාන්න විදිහක් නැහැ. හරි. එහෙනම් do does subject verb object කියන පිළිවෙල පුතේ ඔයගොල්ලන්ට පුළුවන් simple present tense එකෙන් question එකක් අහන්න හදන්න. හරි. එහෙනම් ඔන්න question form කියලා ලියාගෙන structure එක ලිව්වා examples දෙක ලිව්වා.
හරි පුතේ ඕකේ නම් ඕකේ එකක් දෙන්න. ඕකේ. එහෙනම් පුතේ මට මෙන්න මේ වාක්‍ය තුන ලියලා දාන්න ටක් ගාලා chat එකට. මුලින්ම ඔයගොල්ලෝ වාක්‍ය තුනම කොලේක ලියලා ඉන්න. එතකොට ඒක ඔයගොල්ලන්ට ලේසි. අ හරි. අම්මාපත් උයනවා අම්මාපත් උයන්නේ නැහැ. අම්මාපත් උයනවාද කියලා බලන්න මේ වාක්‍ය තුන හදලා chat එකට දාන්න බලන්න. අම්මාපත් උයනවා අම්මාපත් උයන්නේ නැහැ. අම්මාපත් උයනවාද? ඔය වාක්‍ය තුන බලන්න ඉංග්‍රීසි වලින් හදලා දාන්න ටක් ගාලා chat එකට. ඔකේ චේතනා. අනිත් අයත් බලන්න chat එකට දාන්න පුතේ. ෂෙනෙත් අනිත් එක්කෙනාගේ නම මොකක්ද? අනිත් අයත් මැසේජ් එකක් දාන්න පුතේ බලන්න chat එකට ටක් ගාලා. සෙන්ටෙන්ස් ටික කොහොමද? හරි. අපි යමු ඊළඟට සිම්පල් past tense එකට. past tense එක කියන්නේ මොකක්ද? past tense කියන්නේ අතීත කාලයනේ පුතේ. එහෙනම් past tense එකෙනුත් අපි වාක්‍යයක් හදන්නේ. ඔන්න දැන් අපි පොඩක් ස්පීඩ් යමු. මම අර ටික මුලින්ම හින්දා සහ ඒකේ ගොඩක් විස්තර තිබ්බ හින්දා තමයි මේ විදිහට ගියේ. මෙතනින් එහාට ටෙන්සස් වල එච්චර කාලයක් ඕන වෙන්නේ නැහැ අපිට. අපි කතා කරගෙන යමු. past tense එකෙන් වාක්‍යයක් හදන්නේ කොහොමද? අපි දන්නවා වාක්‍යයක් හදන ඕඩර් එක අනිවාර්යෙන්ම subject verb object කියන පිළිවෙලමයි. ওই පිළිවෙල අපි වෙනස් කරන්න යන්නේ නැහැ. past tense එකෙන් වාක්‍යයක් හදද්දී අපි මොකද කරන්නේ පුතේ? අපිට කරන්න පුළුවන් එකම දේ verb එක past වලින් තියෙනවා. අතීත කාලයෙන් තියන්න ඕනේ. past form එකෙන් තියන්න වෙනවා. past tense එකෙන් තියන්න වෙනවා. verb එක ක්‍රියාපදය අතීතයෙන් තියෙනවා. එහෙනම් අපි හිතමු ඔව් ක්‍රිකට් සෙල්ලම් කරති කියලා ලිව්වා අපි කලින්. දැන් ලියන්න යන්නේ ඔව් ක්‍රිකට් සෙල්ලම් කළා කියලා. එහෙනම් කොහොමද එන්න ඕනේ? they
අර V2 එකනේ පුතේ මෙතන past එහෙම නැත්නම් V2 එක. අර කොලම් එකේ V2 එක. එහෙනම් played cricket. They played cricket. ඔව් ක්‍රිකට් සෙල්ලම් කළා. ඔව් ක්‍රිකට් සෙල්ලම් කළා කියද්දි එතකොට he වෙනසක් වෙන්නේ නෑ. අර සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ තමයි ඔය සබ්ජෙක්ට් එක ඒක වචනයිද බහු වචනයිද කියන එක අපි ඉතින් බැලුවේ. එතනදි විතරයි ඒක අපිට ඕන වුනේ. මෙතනදී එහෙම සබ්ජෙක්ට් එක සිංගියුලර් වුණත් ප්ලූරල් වුණත් අදාළ නෑ. කෙලින්ම verb එක past format එකකින් වන්නම් V2 වලින් තියෙනවා අපි. එහෙනම් he ගත්තත් he played cricket කියලාම තමයි පුතේ ගන්න වෙන්නේ. අම්මා බත් ඉව්වා. කොහොමද කියන්නේ? ටක් ගාලා chat එකට දාන්න බලන්න. කොහොමද එන්න ඕනේ? others අනිත් අය අනිත් අය මොකද කියන්නේ? mother cooked rice කියනවා. හරිද? හරිනේ ගැටලුවක් නැහැ. ක්‍රියාපදේ විතරයි past form එකට යන්න ඕනේ. එහෙනම් ඔන්න positive form එකෙන් අපි වාක්‍යයක් හදද්දී හැදුවේ subject එක ගන්නවා verb එක past tense එකෙන් ඊට පස්සේ object එක ආවා පුතේ. ඊළඟට අපිට දැන් මේ කතා කරේ positive form එකෙන්නේ. දැන් කතා කරන්න යන්නේ නෙගටිව් ෆෝම් එකෙන්. ඒ කියන්නේ නැත යන අර්ථයෙන් කොහොමද මේක හදාගන්නේ අපි? නෙගටිව් ෆෝම් එකෙන් කොහොමද හදාගන්නේ? ඕහු ක්‍රිකට් සෙල්ලම් කළේ නෑ. ඊයේ රැට අම්මා බත් ඉව්වේ නෑ. මම ඊයේ පාඩම් කළේ නෑ. අන්න ඒ වගේ අතීත කාලයට අදාළව කොහොමද වාක්‍යයක් නැත යන අර්ථයෙන් හදන්නේ අපි? yes. ඔයගලට මතකයි නේද? නෙගටිව් ෆෝම් එක ප්‍රසන්ට් ටෙන්ස් එකේදී හැදෙන සබ්ජෙක්ට් do not does not කියලා දෙන්නෙක්ව ගත්තනේ පුතේ. නැහැ කිව්වනම් not එකක් එන්න එපැයි. හැබැයි do not සහ does not වල අතීතය තමයි එහෙනම් මෙතනට ගන්න වෙන්නේ. do සහ does වල අතීතය did කළා කියන එක. එහෙනම් මෙතනට කොහොමද අපිට ගන්න වෙන්නේ පුතේ? සබ්ජෙක්ට් එක ඊට පස්සේ අතන නම් ගත්තේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ නම් ගත්තේ මොකද්ද අපි do not හරි does not හරිනේ මෙතනදී අපි ගන්නවා did not subject did not ඊට පස්සේ verb එක සහ object එක පුතේ හරි එහෙනම් subject did not verb object කියන පිළිවෙලට හැදුවොත් කොහොමද මේ වාක්‍ය හදාගන්න වෙන්නේ එහෙනම් they did not play cricket. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් අතීත කාලයනේ. ඉතින් මෙතන play කියලා ගත්තේ ඇයි ed එකක් දාන්න තිබ්බා. මෙතනත් පුතේ අර කලින් කියපු කතාව තමයි. මෙන්න මේ played කියන වචනේ හැදිලා තියෙන්නේ play කියන වචනේ did කියන වචනේ එකතු වෙලා. එතකොට did කියන කෙනා මෙතන මෙන්න පේන්න ඉන්නවා අපිට. did කියන කෙනා වාක්‍යෙ පේන්න ඉන්නවා නම් ඊට අදාළ ක්‍රියාපදය ආපහු අතීතයට හරවන්න යන්න ඕනේ නෑ අපි. එහෙනම් ක්‍රියාපදයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ බේස් ෆෝම් එකමයි මෙතන පාවිච්චි කරන්නේ. පැහැදිලිද? is it clear පුතේ? ඕනම් බලන්න years එකක් දෙන්න y අකුරක් හරි කමක් නෑ දෙන්න බලන්න y අකුරක් දාන්න chat එකට. පැහැදිලි නම්. හරි. years. එහෙනම් පුතේ අපි යමු question form එකට. ඊයේ පාඩම් කරාද? යාළුවේ මහා නැති මේ දවස්වලනේ. ඔයාලා මොකද කියන්නේ? අනේ මං නම් පාඩම් කරේ නැහැ කියන ආව මම පාඩම් කරා කියන පාඩම් කරන්නේ නැතුව ඉඳලා. හරි. question form එකෙන් කොහොමද වාක්‍යයක් හදන්නේ එහෙනම් අපි?
question form එකෙන් හදද්දී simple present tense එකේ මොකද පුතේ යන්නේ do සහ does කියන දෙන්න වාක්‍යයේ මුලට ආවා. එහෙනම් මෙතනත් වාක්‍යයේ මුලට ගේන්න වෙනවා. මෙතන කාවද අපි වාක්‍යයේ මුලට අරගෙන එන්නේ? මේ මං කිව්වේ play කියන කෙනයි did කියන කෙනයි එකතු වෙලා තමයි played හැදිලා තියෙන්නේ. එහෙනම් did කියන කෙනා වාක්‍යයේ මුලට වරන් ගියාම වැඩේ ඉවරයි. එහෙනම් වාක්‍යයේ මුලටම අපි ගන්නවා මොකද්ද? did ඉතුරු ටික අර විදිහටමයි. කොහමද? subject verb object. මෙතනත් අර කතාවම තමයි පුතේ. did කියන කෙනා මෙතන පේන්නේ ඉන්නවා අපිට පැහැදිලිවම. ඒ හින්දා ඊට අදාළ ක්‍රියාපදේ නැවත අතීතයට හැරවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම ක්‍රියාපදේ වෙනස් කිරීමක් කරන්නේ නැත. හරි. එහෙනම් බලන්න මේ වාක්‍ය කොහොමද හැදෙන්න ඕනේ? එහෙනම් question එකක් විදිහට ඔව් ක්‍රිකට් සෙල්ලම් කළාද? කොහොමද දෙන්න ඕන? ඔව් ක්‍රිකට් සෙල්ලම් කළාද? බලන්න chat එකට දාන්න කොහොමද එන්න ඕනේ කියලා. ස්ට්‍රක්චර් එක දුන්නා වන්න. yes did they play cricket? Did they play cricket? පුතේ මේවා ඔයගොල්ලන්ට සමහර විට අනේ ලේසියිනේ මේ දේවල් කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේ වෙද්දි මම දන්නවා මේවා ඔක්කොම පැටලිලා තියෙන්නේ මුල ඉඳන් අගට. ඒ හින්දා ආපහු පොඩ්ඩක් මුල ඉඳන් මෙහෙම කතා කරගෙන යමු. කෙනෙක්ට මේක ඉතාමත්ම ලේසි වෙන්න පුළුවන්, තව කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා හැමෝටම පොදුයි අපි මුල ඉඳන් සරලව මේ ටික කතා කරගෙන යන්නේ. එහෙනම් බලන්න ටක් ගාලා අර මං කිව්වේ දැන් ඔයගොල්ලන්ට A4 එකක් අරගෙන කොටස් තුනකට බෙදා ගන්න කිව්වා නේද පුතේ? ඒකේ දැන් එකක ඔයගොල්ලෝ ලිව්වනේ මේකේ එකක ඔයගොල්ලෝ ලියන්න ඇති මේ simple present tense එක ගැන. ඒකේ යට ඉඩ ඇති. කමන්නේ ඉඩ ටික තියන්න. මම ඔයගොල්ලන්ට කියන්නම් ඇයි ඒ ටිකක් තියන්නේ කියන එක. මේකට ඊළඟ ස්ලයිඩ් එකට ගන්න බලන්න එහෙනම් past tense එකට අදාළ point ටික ටක් ගාලා note down කරගන්න පුතේ. හරි පුතේ මේක ලියලා ඉවරයි නම් බලන්න yes එකක් දෙන්න. y අපරක් හරි කමන්නේ chat එකට දාන්න ටක් ගන්න. ඕකේ. එහෙනම් පුතේ මට මෙන්න මේ වාක්‍ය තුන ටක් ගාලා බලන්න. දාන්න chat එකට ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා. අපි ගමු වාක්‍යයක්. වාක්‍යයක් ලියමු. රෙකෝඩින් පුතේ මේ මාස රෙකෝඩින්ග්ස් ටික දෙන්න බොහෝ දුරට මාසයක් එකමාරක් යාවි. අපේ මේ මාසේ යන්නේ ෆ්‍රී සෙමිනාර් ටිකක්. බොහෝ දුරට අඩුම මාසයක්වත් අනිවාර්යෙන් යනවා. මේ මාසේ රෙකෝඩින්ග්ස් 4 දෙන්න. ඊළඟ මාසේ නම් ගැටලුවක් නැහැ. අපි ඒ අදාළ රෙකෝඩින්ග්ස් ඒ අදාළ දිනේට කොහොම හරි කරලා දෙනවා. දවස්
අනිවාර්යයෙන්ම ඒ සතියේ රෙකෝඩින් එක ඒ සතිය ඇතුළත දෙනවා ඊළඟ මාසෙ ඉඳන් මේ මාසෙ නම් රෙකෝඩින්ග්ස් ටික පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න මාසයක් විතර කාලයක් යයි පුතේ. මේ මාස රෙකෝඩින් ටික විතරයි ඈ. අනිත් රෙකෝඩින්ග්ස් ටිකට එහෙම ඉෂුව එකක් නැහැ. ඒක අපි අනිවාර්යයෙන්ම මේ සති රෙකෝඩින් එකේ ඒ සතියේ දෙනවා. මම ගොඩක්ම රෑ 9 ටයිම් එක දැම්මෙත් ඕගොල්ලන්ට ක්ලාසස් ගිහිල්ලා ඇවිල්ලා ටයිම් එක ෆ්‍රී වෙන්නේ. ඒ වගේ ටයිම් එකකට හින්දා. අර මං කලින් කිව්වේ මේක ගොඩක් මේ අයියෝ රෑ වෙලානේ දැන් 9 දැන් 12 විතර වෙනකන් යනවා කියත් දැන් ඊළඟ මාස කොහොමදත් අපි 8:00 විතර ඉඳන් යන්නේ. එතකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අනේ 8:00 පටන් ගත්තාම 10:00 11:00 පැනලා යන්න පුළුවන්. එතකොට අනේ රෑ වෙනවනේ කියලා එහෙම හිතන්න එපා. මේ වෙලාවේ තව මාස 6යි. ඉතාමත්ම කෙටි කාලයක් විතරයි පුතේ තියෙන්නේ. මේ මාස 6 හොඳටම ඇති ඔයගොල්ලන්ට ඒ 9 ටාගට් එකකට යන්න. දැන් අද පළවෙනිදා ජුනි පළවෙනිදා ඔන්න හදාගන්න පුතේ. දැන් ටයිම් ටේබල් එකක් එහෙම හදාගන්න පිළිවෙලකට සබ්ජෙක්ට්ස් 9ට බෙදලා මම මොනවද කරන්නේ? මේ ටික කරන්න පේපර්ස්ම කරන්න. ඉංග්‍රීසි වල පේපර්ස් ටික මම ක්ලාස් එක ඇතුලේ අනිවාර්යෙන් පේපර්ස් ටික කරනවා ඒ පිළිවෙලට. ඊට පස්සේ මම ඕගොල්ලන්ට කරන්න ඕන පිළිවෙල කියලා දෙනවා. අනිත් සබ්ජෙක්ට්ස් වලත් පේපර්ස් එහෙම කරන්න ගන්න දැන්. කාලේ හරි ටයිම් ටේබල් හදාගෙන මහන්සිලා කරමු. රැයට කොහොමදත් ඔයගොල්ලෝ වැඩි පාඩම් කරන්නේ නැහැ නේ. හින්දා ඉතින් ක්ලාස් එකට ජොයින් වෙලා අපි කම්මැලි නැතුව වැඩ ටික කරගෙන යමු. හරි. දැන් හදන්න බලන්න past tense එකට මෙන්න මේ වාක්‍යය. මම ඊයේ මොකක්ද කියන්නේ වාක්‍යෙ? මම ඊයේ ලියුමක් ලිව්වා. කොහොමද කියන්නේ? හරි. මෙන්න මේ වාක්‍ය ටික දාන්න. මම ඊයේ ලියුමක් ලිව්වා. මම ඊයේ ලියුමක් ලිව්වේ නෑ. මම ඊයේ ලියුමක් ලිව්වද? මම මගේ මහරණිය මට මතකත් නෑ. මම පොඩ මං ඊයේ ලියුමක් ලිව්වද? හරි. අනේ වගේ බලන්න ඔය ටික දාන්න බලන්න chat එකට ටක් ගාලා. මුලින්ම වාක්‍ය ටික ඕනනම් ඔයගොල්ලෝ ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ chat එකට දාන්න. දැන් ඔය ඕකේ ඊයේ කියලා කෑල්ලකුත් තිබ්බ නේද? ඒකට මොකද කරන්නේ? ඒක පුතේ වාක්‍ය අවසානටම අරන් යන්න. දැන් අනිත් අයට දාන්න chat එකට. අනිත් අය වැඩි වෙනව නේද පුතේ? නැත්නම් ලැප් එක හරි ෆෝන් එක හරි ඔන්න එකේ තියලා කොහේ හරි ගිහින්ද? අනිත් අය. මම උපරිම උත්සාහයක් කරන්නම් පුතේ රෙකෝඩින්ග්ස් මාසයේ අවසාන සතිය ඇතුළතවත් මේ මාසයේ ඒවා ටික දෙන්න.
ලියලා තියෙනවා I wrote a letter yesterday. I did not write a letter yesterday. Did I write a letter yesterday? දැන් ඕක සමහරවිට ඔයගොල්ලෝ පටල ගන්නවා. I did not wrote a letter කියලාම කෙලින්ම ලියනවා. සමහර අය එහෙම ලියලා ඇති. ඔන්න වැරදි ටික හදාගන්න වෙනවා. I wrote a letter yesterday. I did not write a letter yesterday. Did I write a letter yesterday? හරි. එහෙනම් අපි යමු ඊළඟ tense එකට. මොකද්ද ඊළඟට අපි කතා කරන්න යන්නේ? future tense එක. මොකද්ද පුතේ future tense එක කියලා කියන්නේ? ෆියුචර් ටෙන්ස් එක කියනවා අපි අනාගත කාලය නේ. එතකොට කොහොමද අනාගත කාලේ වාක්‍යයක් හදන්නේ? වාක්‍යයක් හදන ඕඩර් එක දැන් මේ විදිහ ඔයගොල්ලෝ දන්නවා. කොහොමද දෙන්න ඕනේ? බලන්න කියන්න. subject verb පිළිවෙලට යන්නේ. එහෙනම් ෆියුචර් ටෙන්ස් එකනොත් හදද්දි පුතේ හදන්න වෙන්නේ මේ පිළිවෙලට තමයි. හැබැයි අනාගත කාලය හගවන පදයක් එපැයි මේකට. අපි ඕකට පාවිච්චි කරනවා will කියන එක. එහෙනම් ඒක පාවිච්චි කරන්නේ verb එකයි subject එකයි අතරට. එහෙනම් subject එක clear මදි නේද? subject will verb. මේ බලන්න subject එකයි verb එකයි අතරට ගෙනාවල් තේ යාළුවෙක් අනාගත කාලය හඳුනන පදයක් will. එහෙනම් object. හරි. එහෙනම් ඔය විදිහට බලන්න වාක්‍ය අපි හදමු කොහොමද හදාගන්න වෙන්නේ? subject එක මොකද්ද? අපි අර example sentence එකම ගමු පුතේ කොහොමද හැදෙන්න ඕනේ ඒක? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා ලිව්වා. ඔව් ක්‍රිකට් සෙල්ලම් කළා කියලා ලිව්වා. දැන් ලියන්න ඕනේ ඔව් ක්‍රිකට් සෙල්ලම් කරાવી. හෙට ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරයි අනිවාර්යයෙන්. නේ අපි කියන අනාගත කාලෙන් කියන්නේ තාම වෙලා නැහැ. මේ වෙලා වෙන්නේ නැහැ. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් කොහොමද දෙන්න ඕනේ? ඔව්හු they subject එක හරියි. ඊළඟ මොකක්ද දෙන්න ඕනේ පුතේ? මේක ඉතින් අනාගත කාලයි කියලා දැනගන්නත් එපා අපි. they will ඊට පස්සේ play cricket. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරાવી. they will play cricket. හරි. මේකෙදි future tense එක තමයි පුතේ හරිම ලේසිම tense එකක් future tense කියන්නේ. මේකෙදි subject එක ඒක වචනයිද බහු වචනයිද ඔය කියන කතන්දර අපිට වැඩක් නෑ. subject එක ඒක වචන උනත් බහු වචන උනත් මේ method එකටමයි වාක්‍ය ටික හදන්න තියෙන්නේ. will ආවා ඊට පස්සේ verb එක ඊට පස්සේ object ඒ ටික යනවා. හරි. එහෙනම් ඔන්න positive form එකෙන් අපි future tense එකෙන් වාක්‍යයක් හදන්නේ subject will verb object order එකට. ඊළඟට පුතේ අපි යමු negative form එකට. negative form එකෙන් නැතන අර්ථයනේ පුතේ ඔයාලට මතකයි නම් simple present tense එකේ past tense එකේ දෙකේදීම අනිවාර්යෙන් not එකක් එකතු වුණා. එහෙනම් මෙතනදිත් අනිවාර්යෙන් not එකක් එන්න ඕනේ. හැබැයි මෙතනදී not එක එකතු වෙන්නේ කොතනටද? subject verb object කියන පිළිවෙල ඔහොම ඉන්න එපායි. මේ දෙන්න අතරනේ අපි දැන් will කියන කෙනාව ගෙනවනේ. එහෙනම් අපි මෙතනට එද්දි will එක මොකද වෙන්නේ? will not කියලා හදා ගන්නවා. මේක short form එකෙන් won't කියලා වුණත් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි පුතේ. එහෙනම් බලන්න මේ වාක්‍යෙම හදමු අපි කොහොමද හැදෙන්න ඕනේ? subject එක මුලටම ගන්නලු. මොකද්ද subject එක? they. ඊට පස්සේ මොකද්ද object මේ sorry ඊට පස්සේ මොකද්ද ගන්න කියන්නේ? will not. ඊට පස්සේ verb එක තියන්න. verb එක base form එකෙන්මයි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ පුතේ future tense එකේදී. එහෙනම් they will not play මොනවද සෙල්ලම් කරන්නේ නැති වේවි කියලා කියන්නේ? cricket. they will not play cricket. ඔව් cricket සෙල්ලම් කරන්නේ නැති වේවි. හරි. එහෙනම් ඔන්න negative form එකනොත් අපි වාක්‍ය හදලා ඉවරයි future tense එකෙන්. ඊට පස්සේ අපි යනවා
question form එකෙන් වාක්‍යයක් හදන්නේ කොහොමද අනාගත කාලයට අදාළව? පුතේ අර simple present tense එකේ past tense එකේ උනේ do does සහ did කියන අය වාක්‍යයේ මුලටම ආපු එකනේ. එහෙනම් ඔන්න මෙතනත් මුලට කාව හරි ගෙනියන්න වෙනවා. මෙතනදී කාවද අපි මුලට අරගෙන යන්නේ? කාවද මුලට ගෙනිහින් තියන්නේ? කාව වෙන්නේ නැද්ද මෙතනදී? අර වර්තමාන කාලවල නම් do does, අතීත කාල නම් did. අනාගත නම් මොකක් වෙන්න පුළුවන්ද? මෙතන ඔයගොල්ලෝ පේන්න තියෙනවා. මම chat එකට දාන්න. yes will. එහෙනම් වාක්‍යයේ මුලටම මෙන්න ගේනවා will. ඊටු ටික අර විදිහමයි පුතේ. හරිම ලේසි. subject verb ඔන්න ඔය කියන පිළිවෙලට යනවා. හරි. එහෙනම් මේකම හරවමු ප්‍රශ්නයක් විදිහට. ඔව් ක්‍රිකට් සෙල්ලම් කරාවිද? කොහොමද අහන්නේ පුතේ? will they play cricket? will they play cricket? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරාවිද? හරි. එහෙනම් බලන්න පුතේ මේකත් ටක් ගාලා නෝට් ඩවුන් කරගන්න ඕගොල්ලෝ. හරි පුතේ ඕකේ නම් බලන්න ඕකේ එකක් දෙන්න. ඕකේ. හරි එහෙනම් අපි යමු ඊළඟ ටෙන්ස් එකට. මොකද්ද පුතේ ඊළඟට අපි කතා කරන්න යන්නේ? අපි ඊළඟ කතා කරමු present continuous tense එක. මොකද්ද මේ present continuous tense එක කියලා කියන්නේ? present continuous tense. දැන් මම මොකද පුතේ මේ වෙලාවේ කරමින් ඉන්නේ? මේ වෙලාවේ මම මොකද්ද කරමින් ඉන්නේ? උගන්වමින් ඉන්නානේ. එහෙම නැත්නම් කතා කරමින් ඉන්නවා. ඕගොල්ලෝ මොකද්ද කරමින් ඉන්නේ? ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් ඇහුම්කන් දෙමින් ඉන්නවා. එහෙනම් මෙන්න මේ present continuous tense එක කියන්නේ පුතේ මේ වෙලාවේ කරමින් ඉන්න දෙයක් ගැන කතා කරද්දී තමයි present continuous tense එක කතා කරන්නේ. සමහර අය මේ වෙලාවේ පොඩ්ඩක් නිදිය ගනිමින් ඉන්නවා. අන්න ඒ වගේ දේවල්. මේ වෙලාවේ කරමින් ඉන්න දේවල් ගැන කතා කරද්දී තමයි මෙන්න මේ කියන present continuous tense එක පාවිච්චි කරන්නේ. මේකත් හරිම ලේසි. මේක නම් අපි පහේ පන්තියේ ඉඳන් ඉගෙන ගන්න tense එකක්. වාක්‍යයක් හදන order එක දැන් ඕගොල්ලෝ දන්නවා. subject verb object ඔය පිළිවෙලට යන්න පුළුවන්. එතකොට
මෙතනදී අපි කරන්නේ උදව්වට යාළුවෝ ටිකක් ඉල්ල ගන්නවා. කවුද යාළුවෝ? be verbs ඔයගොල්ලෝ අහලා ඇති පුතේ. මොනවද be verbs? is, am, are සහ was were කියන පස් දෙනා ගැන අහලා තියෙනවද? is, am, are කියන තුන් දෙනාව අයිති වෙන්නේ වර්තමාන කාලයට. was were කියන දෙනා අයිති වෙන්නේ අතීත කාලයට. එහෙනම් ඊසෙම්මා කියන තුන් දෙනානේ වර්තමාන කාලයට අයිති කිව්වේ. එහෙනම් මෙතනට උදව්වට අපිට ගන්න පුළුවන් ඊස් හරි ඇම් හරි හරි මේ කියන තුන් දෙනාගෙන් කැමති එක්කෙනෙක්ව ගන්න. කැමති එක්කෙනෙක් කියන්නේ මේවයි නීතියක් තියෙනවා. අපි කතා කරමු කොහොමද ගන්න කියන එක. subject is am are කියන තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව ගන්නවා. ඒ ගත්ත ගමන් පුතේ අනිවාර්යෙන්ම මෙතන එහා පැත්තේ ඉන්නවනේ verb එක. ඔය verb එක ඉන්න විදිහ වෙනස් වෙනවා. මෙතනට අලුතෙන් යාළුවෙක් ආවා. මෙයත් වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? verb එකේ අගට ing එකතු වෙන්න වෙනවා. එහෙනම් අපි ලියමු. අපිට දැන් මේ වෙලාවේ අපි දැන් අර ගත්ත එකම එක්සැම්පල් එක පොඩ්ඩක් හදාගෙන යමු. අපි හිතමු මේ වෙලාවේ කවුරුහරි ක්‍රිකට් සෙල්ලම් කර කර ඉන්නවා. ඕගොල්ලෝ පාඩම් කරන සමහර අය සෙල්ලම් කර කර ඉන්නවා. අපි කොහොමද ලියන්නේ? ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. කොහොමද ලියන්නේ පුතේ? සබ්ජෙක්ට් එක ඔහු they මේ ඉස්සෙල්ම පාවිච්චි කරන්නේ කොහොමද? is කියන කෙනාව පාවිච්චි කරන්නේ ඒක වචනේවත් එක්ක. එහෙම නැත්නම් සිංගියුලර් ඒවත් එක්ක. am කියන එක්කෙනා හරිම විශේෂයි. I කියන කෙනත් එක්ක විතරමයි පාවිච්චි වෙන්නේ මම කියන අදහසින්. ඊළඟට බහුවචනත් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් plural forms එක. they කියන එක singular ද plural ද පුතේ? chat එකට දාමු. s ද p ද? plural නම් p. plural නේ they කියන එක plural. එහෙනම් අපිට මොකද්ද මෙතෙන්ට ගන්න වෙන be verb එක පුතේ? yes very good. chat කරන අය. okay. they වෙන්න ඕනේ නේද පුතේ? එහෙනම් ඔව් කියන එක බහුවචනයි. එහෙනම් මෙන්න එනවා. ඒ ආපු ගමන් ක්‍රියාපදේ නිකම්ම මෙහෙම තියන්න පුළුවන්ද? බෑ. අර තියන්නකා මාත් පොඩ වෙනස් වෙන්න ඕන ඉන්න විදිහ. මෙයා පොඩ වෙනස් වෙනවා. මොකද වෙන්නේ? ing එකතු වෙනවා අනිවාර්යෙන්ම ක්‍රියාපදයේ අගට. එහෙනම් they are playing. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔවුන් මොනවද පුතේ සෙල්ලම් කරමින් ඉන්නේ? ක්‍රිකට්. එහෙනම් they are playing ක්‍රිකට් වෙන්න ඕනේ. they are playing cricket. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. හරි. එහෙනම් ඔන්න අපි මේකම පොඩ්ඩක් කතා කරමු. ඉතින් දැන් am සහ is කොහොමද එන්නේ කියන එකත් එක්ක කතා කරොත් එහෙම මට කියන්න ඕනේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. කොහොමද පුතේ කියන්නේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවයි කියලා? ඔහු කියන එක සිංගියුලර්. එහෙනම් බලන්න වාක්‍ය හරියට හදලා chat එකට දාන්න බලන්න. පුතේ he is playing cricket. දැන් අපි මේ වෙලාවේ මොකක් කරගමු? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. කොහොමද කියන්නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. කොහොමද කියන්නේ පුතේ? yes he is playing cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. he කියන එක ඒක වචනයෙන් ඉඳලා is එන්න ඕනේ. දැන් අපි කියමු මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. කොහොමද කියන්නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. yes I am studying English. එහෙම නැත්නම් I am learning English. පුතේ STU වෙන්න ඕනේ. studying කිව්වොත් එහෙම නැත්නම් I am learning English. හරි.
ඊළඟට එහෙනම් යමු අපි මේ පොසිටිව් ෆෝම් එක ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ නෙගටිව් ෆෝම් එකෙන්. මම මේ වෙලාවේ නිදිය ගනිමින් නෙමෙයි ඉන්නේ. ඔන්න නෙගටිව් ෆෝම් එක. මම පේපර් එකක් කරමින් නෙමෙයි ඉන්නේ. මම සෙල්ලම් කරමින් නෙමෙයි ඉන්නේ. මම ටීවී බලමින් නෙමෙයි ඉන්නේ. හරි මේ වෙලාවේ එහෙම කරමින් නෙමෙයි ඉන්නේ කියලා තමයි මේ කියන්න යන්නේ අපි. කොහොමද කියන්නේ එහෙනම්? අපි මේ එක්සැම්පල් එකම ගමු. ඔව් ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙමෙයි ඉන්නේ. නෙවෙයි කියද්දි නැහැයි කියද්දි හැම වෙලාවෙම ආවේ not එකක් නේ පුතේ. එහෙනම් මෙතනදිත් not එකක් එන්න ඕනේ. හැබැයි මෙතන not එක එන්න ඕනේ කොතනද? and is කියන තුන්දෙනාගෙන් කෙනෙක් අපි ගන්නවා කිව්වා. මෙන්න ඊට පස්සේ තමයි not එකක් එන්න ඕනේ. එහෙනම් be verb එකයි verb එකයි අතරට තමයි පුතේ not එකක් එන්න ඕනේ. ඒ කියන්නේ am is not ඊට පස්සේ verb එක එකට මොකද කරන්නේ? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? verb එක වෙනස් කරනවද නැද්ද? verb එක වෙනස් කරනවා කියලා හිතන අය බලන්න y එකක් දෙන්න yes කියන්න නැහැ නනම් not එකක් n එකක් දෙන්න බලන්න. yes ing එකතු වෙනවා පුතේ මේ am is ආවනේ මං කිව්වා රතන උදව්වට යාළුවෝ තුන් දෙනෙක් ආවයි කියලා. ඉතින් මෙතනත් මේ තුන් දෙනා හැම ඉන්නනේ මේ තුන් දෙනා මෙතනින් නැති වෙලා නේ. එහෙනම් verb එක අවසානට අනිවාර්යෙන්ම ing එන්නම ඕනේ. very good. හරි. එහෙනම් බලන්න අපි අර වාක්‍යයම හරවමු. කරමින් නෙමෙයි ඉන්නේ. ඕන් ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙමෙයි ඉන්නේ. කොහොමද ලියන්නේ? කොහොමද පුතේ ලියන්නේ එහෙනම්? They are not playing cricket. ඕන් ක්‍රිකට් සෙල්ලම් කරමින් නෙමෙයි ඉන්නේ. හරි. එහෙනම් ඊළඟට යමු question form එකට. කොහොමද පුතේ question form එකෙන් හදන්නේ? ඔයා මේ වෙලාවේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින්ද ඉන්නේ? අම්මා බත් උයමින්ද ඉන්නේ? ඔයා ටීවී බලන ගමන්ද ඉන්නේ? ඔයා මේ බත් කන ගමන්ද කතා කරන්නේ? ඔයා මේ වෙලාවේ මෙහෙම යම්කිසි දෙයක් කරමින්ද ඉන්නේ කියලා තමයි මේ අහන්නේ. එහෙනම් question form එකෙන් හදද්දී හැම වෙලාවෙම පුතේ මුලට කාව හරි ගෙනහිල්ලා අතෑරියා. එහෙනම් මෙතනදිත් අනිවාර්යෙන් මුලට කාව හරි ගෙනහින් අතාරින්න වෙනවා. මෙතන සරලයි. මෙන්න මේ ඊසෑම්මා කියන තුන්දෙනාගෙන් ඒ අදාළ පුද්ගලයාව අපි ඉස්සරහට ගෙනහිල්ලා අතාරිනවා. එහෙනම් වාක්‍ය කොහොමද පුතේ හැදෙන්න ඕනේ? and is කියන තුන්දෙනාගෙන් ඒ අදාළ එක එනවා අදාළ be verb එක ඊට පස්සේ ඊටු ටික ගැටලුවක් වෙන්නේ නැහැ subject verb එක මොකද වෙන්නේ verb එක මොකක්ද වෙනවා ing එන්නම ඕනේ මේ තාම වාක්‍ය මේ තුන්දෙනා ඉන්නවනේ be verbs ඉන්නවනේ එහෙනම් and is ඉන්නවා නම් මෙන්න verb එක අනිවාර්යෙන් මේ හැමතැනදීම මොකද උනේ ing format එකෙන් තමයි ආවේ එහෙනම් කොහමද පුතේ ප්‍රශ්නයක් අහමු අපි ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරමින් ද ඉන්නේ ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරමින් ද ඉන්නේ ඔව්හු ක්‍රිකට් හරි ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරමින් ද ඉන්නේ කියලා කොහොමද අහන්නේ එහෙනම් බලන්න chat එකට දාන්න කොහොමද අහන්නේ කියලා දැන් ස්ට්‍රක්චර් එක දන්නවා ඔයගොල්ලෝ yes පුතේ are they playing cricket කියලා වෙනස් වෙන්න ඕනේ are they playing cricket ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින්ද ඉන්නේ are they playing cricket ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින්ද ඉන්නේ හරි
පුතේ ටංකාලා බලන්න ඕකත් නෝට් ඩවුන් කරගන්න ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට. දැන් ඔන්න ඕගොල්ලන්ගේ අර කොලේ දැන් කලින් මෙහෙම පැති තුනම යන්න ඇති simple present tense, past tense, future tense ඊළඟට කොලේ අනිත් පැත්ත අරගෙන ඒකේ එනම් ලියා ගන්න. present continuous tense එක. ඉතින් ටංකාලා ලියාගෙන ඊයර්ස් එකක් දෙමු බලන්න. ඕකේ එකක්. හරි පුතේ එහෙනම් අනිත් ඕකේද? හරි. එහෙනම් අපි යමු ටංගාලා past continuous tense එකට. මෙම චූටි වෙනස් වීම් ටිකක් විතරමයි වෙන්නේ මේකේ past continuous tense එකේ. බලන්න present continuous tense එකේදී මෙතෙන්ට ගත්තේ කාවද? is and ma කියන තුන් දෙනා ගත්තානේ. දැන් ඒ තුන් දෙනා මෙතන පාවිච්චි කරන්න බෑනේ past continuous නම්. මෙන්න past එකට අදාළ අතීතයට අදාළ දෙන්නෙක් මෙතන ඉන්නවා. කවුද? was සහ were කියන දෙන්නා. was කියන එක පාවිච්චි කරන්නේ I කියන කෙනා ඇතුළුව අපි මේක සරලව ගත්තොත් singular එකත් එක්ක කියලා හිතාගමු අපි. ඒක වචනේවත් එක්ක. වර් කියන එක පාවිච්චි වෙන්නේ නම් ප්ලූරල් ඒවත් එක්ක බහුවචන ඒවත් එක්ක. එහෙනම් මෙතන ඊසෑම්මා වෙනුවට පුතේ මොකද්ද ගන්න වෙන්නේ අපිට? එක්කෝ was එහෙමත් නැත්නම් were එන්න ඕනේ. අනිත් ටික අර present continuous එකේ විදිහමයි මේ was verb එක ing වෙන්නම ඕනේ. එහෙනම් ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. කොහොමද කියන්නේ පුතේ? ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. කියන එක නම් පාවිච්චි කරන්න පුළුවන්ද මෙතනට? බෑනේ. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? Yes, they were playing cricket. ඔව් ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. එහෙනම් මෙතනත් මොකද වෙන්නේ? නෙගටිව් ෆෝම් එකට යද්දිත් පුතේ සරලයි. am Misa වෙනුවට was හරි were හරි එකතු කරන්න වෙනවා. එහෙනම් කොහොමද එන්න ඕනේ? subject was එහෙමත් නැත්නම් were not එක verb object එක එනවා. එහෙනම් පුතේ බලන්න කියන්නේ ඕකට සෙල්ලම් කරමින් හිටියේ නෑ. කොහොමද කියන්නේ? ඕකට සෙල්ලම් කරමින් හිටියේ නෑ. they were not playing cricket. ඕ ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියේ නෑ. ඊළඟට ප්‍රශ්නයක් අහද්දි මොකක්ද උනේ? present continuous tense එකේ නම් am නිසා මුලට ආවා. එහෙනම් මෙතන මුලට ගන්න වෙන්නේ කවද පුතේ අපිට? මෙතනදී මුලට ගන්න වෙන්නේ අපිට අනිවාර්යෙන්ම එක්ක was එහෙමත් නැත්නම් were. was were. එහෙනම් කොහමද ප්‍රශ්නයක් අහන්නේ? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියද? කොහමද අහන්නේ? මෙතනට එන්න ඕනේ නම් were they playing cricket? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියද? හරි පුතේ. බලන්න මේක ක්ලියර් නම් years එකක් දෙන්න. මේක පැහැදිලි කියන අය මම මේක ආපහු අර මුලින් ඉඳන් present continuous එක් කරා වගේ කරේ නැහැ. ඊටමත්ම සරල වැඩක් තිබ්බ හින්දා බලන්න මේක
ඕකේ යස්. අපහැදිලි නම් පුතේ නෝ එකක් දෙන්න ආපහු මේක කියලා දෙන්න ඕන නම්. හරි. මං හිතන්නේ ගැටලුවක් නෑ එහෙනම් බලන්න මේකත් ටක් ගාලා නෝට් ඩවුන් කරගන්න. නෝට් ඩවුන් කරගෙන පුතේ යස් එකක් දෙන්න ඉවරයි කියන්නේ. පුතේ ඕකේ නම් ඕකේ එකක් දෙන්න නෝට් ඩවුන් කරගත්තා නම් මේ ටික. හරි පුතේ නෝට් ඩවුන් කරගත්තා නම් බලන්න ඕකේ එකක් දෙන්න. ඕකේ. හරි එහෙනම් අපි යමු ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එකට. ෆියුචර් කන්ටිනියස් නම් මොකක්ද වෙන්නේ? අනාගත කාලය හා සම්බන්ධයිනේ. එහෙනම් ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවි. යම් කිසි දෙයක් කරමින් ඉඳීවි කියලා තමයි මේ කතා කරන්න යන්නේ. කොහොමද පුතේ ඒක කතා කරන්නේ අපි? මේ බලන්න. අර විදිහමයි. එන්න මෙතනත් චූටි වෙනස් වීමක් විතරමයි පුතේ. දැන් අතන ඊසෑම්මා සහ වෝස්වර් කියලා බී වර්බ්ස් ටිකක් අපි පාවිච්චි කරානේ. දැන් එතන මෙතෙන්ට මොකක්ද ගන්න වෙන්නේ? මෙතනට ඊසෑම්මා ගන්නත් බෑ වෝස්වර් ගන්නත් බෑ. අනාගත කාලය හදවන්නත් ඕනේ. හැබැයි ing ආවේ be verb එකක් එක්ක. එහෙනම් අපි මෙතෙන්ට ගන්නවා පුතේ will be. මේ බලන්න subject will be verb එක ing format එකකින් ඊට පස්සේ object එක එනවා.
හරි. subject will be එන්නම සිද්ධ වෙනවා. එහෙනම් කොහොමද පුතේ මේක ලියන්නේ? ඔව් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවි. කොහොමද වෙන්න ඕනේ මේක? they මොකක් වෙන්නේ නැද්ද මේක? they will be playing cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවි. හරිම ලේසි. මේ පුංචි තැනක් විතරයි වෙනස් වෙන්නේ. එකම පැටර්න් එක තියෙන්නේ මේ ටිකේ. නේ? ඊළඟට එනවා. නෙගටිව් ෆෝම් එකට යද්දි නොට් එකක් තියෙන්නත් ඕනේ, verb එක ing වෙන්නත් ඕනේ, කන්ටිනියස් ඉඳ be verb එකක් එක්කනේ හින්දා. එහෙනම් මෙතන මොකද්ද ගන්න වෙන්නේ? was ගන්න පුළුවන්. is am ගන්න පුළුවන්ද? බෑ. මෙතෙන්ට ගන්න පුළුවන් එකම එක්කෙනා කවුද පුතේ? දැන් will be කියන එක මෙතනට මේ not එකක් තියෙන්නත් ඕනේ. එතකොට අර ඔයගොල්ලෝ මතකද future එකේ will එක මොකද වුනේ නැත කියද්දි will not එකක් වුණා මතකයිද? එහෙනම් මෙතනත් ඒ විදිහමයි. හරිද? will not එකක් වුණානේ will එක ඒ විදිහටම subject එක will not වෙනවා. හැබැයි ඒත් එක්කම මෙතෙන්ට මොකක්ද දෙන්න ඕනේ continuous ඉඳලා. මේ බලන්න මෙතෙන්ට will be ගත්තේ මෙතන එහෙනම් මේ බලන්නකෝ will be කියන වචන දෙක මැදට not එකක් ඇවිල්ලානේ මේ වෙලාව තියෙන සරලවම කතන්දරයකට නේද will be තිබ්බා ඒක මැදට අතරට not එකක් ආවා will be එක will not be වුණා එච්චරයි මේක තව සරල කරලා කියනවා නම් කෙටි කරලා කියනවා නම් will not කියන එක කෙනෙක්ට won't කියලා ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ හරි subject won't be කියලා ගන්නත් පුළුවන් එහෙම. හරි. එහෙනම් බලන්න කියමු අපි ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ නැති වේවි කියලා කොහොමද අපි කියන්නේ එහෙනම්? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ නැති වේවි. they කොහොමද එන්න ඕනේ? they දැන් ස්ට්‍රක්චර් එක තියෙනවා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. will not be playing cricket. මේ බලන්න පුතේ ක්‍රියාපදේ ing එකක් එන්නම සිද්ධ වෙනවා. හරි. ඕකේ. එහෙනම් ඊළඟට අපි යමු question form එකට. පුතේ question form එකේ අර හැම තැනකදීම උනේ මුලට කාව හරි ගෙනහිල්ලා අතෑරියා. ඔයගොල්ලෝ මතකයි නම් කලින් ඒවා කොහොමද උනේ? ඊසෑම මුලට ආවා එහෙම නැත්නම් was මුලට ආවනේ. එහෙනම් මෙතන මුලට ගෙනියන්න වෙන්නේ කාවද? මෙතනදී මේ බලන්නකෝ. අපි positive format එකෙන් වාක්‍ය හදාගත්තේ subject will be verb එක ing format එකෙන් තියලානේ. දැන් අපි කරන්නේ මෙන්න මෙතන ඉන්න මේ will කියන කෙනාව ගෙනහිල්ලා මුලින් අතාරිනවා. මුලට යනවා. එහෙනම් කොහොමද හදන්න ඕනේ? will කියන කෙනා එන්න ඕනේ. මම මේක අපු ලියන්නම්. බලන්න පුතේ will කියන කෙනා වාක්‍යයේ මුලට මේනවයි කිව්වා එහෙනම් අනිවාර්යෙන්ම මුලට will එන්න ඕනේ ඊට පස්සේ නම් will කියන කෙනා මුලට ගියාම මෙතනට එන්න ඕනේ කවුද subject එක එන්න ඕනේ මෙන්න මෙතනට ඊට පස්සේ මේ බලන්න will කියන කෙනා මුලට අරගෙන යනවා එයාව මෙතන තියන්නේ නැහැ එයාව අරගෙන යනවා මුලට එතකොට මෙතන ඉතිරි වෙන්නේ කවුද තව will කියන කෙනා ගියාම be කියන කෙනා විතරයි එහෙනම් මෙතනට තව මොකක්ද එන්න ඕනේ පුතේ subject එකෙන් පස්සේ be එකක් එන්න වෙනවා. ඊට පස්සේ ඊටු ටික verb එක ing format එකෙන් එන්න ඕනේ. ඊට පස්සේ object එක එනවා. පුතේ මෙන්න මේ කියන කතන්දරේ පැහැදිලිද? මේක ගොඩ දෙනෙක් පටල ගන්න තැන. ඕකේ නම් බලන්න ඕකේ එකක් දෙන්න. අනිත් අය හරි. ඕකේ. එහෙනම් බලන්න. ඔව්හු ක්‍රිකට් සෙල්ලම් කරමින් නිදීවිද?
අනාගත කාලින ප්‍රශ්නයක් අහනවා. ඒගොල්ලෝ යම් කිසි දෙයක් කවුරු හරි යම් කිසි දෙයක් කරමින් ඉඳීවිද කියලා. කොහොමද පුතේ එහෙනම් මෙතන ප්‍රශ්නේ අහන්නේ අපි? වාක්‍යයේ මුලටම will ඊට පස්සේ subject එක මෙතන ගන්න එන්නේ එහෙනම් they be playing cricket. Will they be playing cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවිද? Will they be playing cricket? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවිද? හරි පුතේ. එහෙනම් ටක් ගාලා ඔක නෝට් ඩවුන් කරගන්න බලන්න. මේක නෝට් ඩවුන් කරගෙන යර්ස් එකක් දෙන්න. ඕකේ එකක්. set එක දාන්න. හරි පුතේ. එහෙනම් දැන් ඕගොල්ලන්ට තියෙනවා වැඩක් කරන්න. මොකද්ද ඔන්න අපි අද ටෙන්සර්ස් හයක් කතා කරා. එතකොට ඉතුරු හය මම ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම කතා කරනවා. ඒ කතා කරලා ඉවර වෙලා අපි යමු ඇක්ටිව් පැසිව් වලට. ඒකත් හරියට ළමයි පටල ගන්න තැන. මේ මාසෙත් අපි දවසට පැය දෙකක් විතර තමයි කරන්නේ. ඉස්සරහට අපි අර විදිහට පැය 3:00මාර කරනවා ලබන මාසේ ඉඳන්. එතකොට දැන් ඕගොල්ලෝ ගෙදරදී කරන්න ඕනේ ඔය කොළේම යට ඉඩ තියෙනවනේ පුතේ අර මං කිය තීරුව ගත්තාම යට ඉඩ ඉතිරි වෙනවනේ. ඕකේ හදන්න වාක්‍යයක් තනි වාක්‍යයක් ඕගොල්ලෝ හදාගන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ මම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍ය ගන්නකෝ. ඒක ඕගොල්ලන්ට හදන්න පුළුවන් ක්‍රම කීපයකට කොහොමද? මම ඉංග්‍රීසි කතා කරනවා මම ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ මම ඉංග්‍රීසි කතා කරනවාද? ඊට පස්සේ අතීත කාලෙට ගියොත් මම ඉංග්‍රීසි කතා කළා මම ඉංග්‍රීසි කතා කළාද? මම ඉංග්‍රීසි කතා කළේ නෑ. අනාගත කාලෙට ගියොත් මම ඉංග්‍රීසි කතා කරાવી මම ඉංග්‍රීසි කතා කරන්නේ නැති වේවි මම ඉංග්‍රීසි කතා කරાવીද? ඊළඟට මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නේ මම ඉංග්‍රීසි කතා කරමින් නෙමෙයි ඉන්නේ ඔය විදිහට ඔන්න ඔය විදිහට වාක්‍ය හදන්න පුළුවන් 6 වරක් 3 මේ වෙද්දි 18ක් පුතේ මේ වෙලාවේ කම්මැලි වෙන්නේ නැතිව මහන්සි ඊ කියලා හිතන්නේ නැතිව මේ වෙලාවේ මෙන්න මේ වැඩේ කරන්න. මේ වාක්‍ය 18 හදන්න. හරි. හදලා ගෲප් එකට හරි කවන්න එවන්න මම චෙක් කරන්නම්. එතකොට එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. ආයේ ඊළඟ සතියේ සඳුදා මේ වෙලාවටම අපි පටන් ගමු 9ට හෝ 8:00ටත් පුළුවන් ගැටලුවක් නැහැ. අපි 9ට පටන් ගමුනේ. ඒක ලේසියි මම හිතන්නේ ඔයගොල්ලන්ට. එහෙනම් ලබන සතියේ 9ට අපි හම්බෙමු පුතේ. ඉතිරි ටෙන්සස් ටික ගැන කතා කරමු. ඕගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අද ඉගෙන ගත්ත පාඩමෙන් හරි ඉස්සරහට වෙන වැඩපිළිවෙල ගැන හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ අහන්න. ඔයගොල්ලන්ට අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒකත් මට කියන්න. ඔයගොල්ලෝගේ සජෙෂන්ස් තියෙනවා නම් මේක මේ විදිහට වුණොත් හොඳයි. මට මෙන්න මේ පාර්ට් ටික තමයි වැඩිපුර අමාරු. ඒ වගේ මොනවා හරි සජෙෂන්ස් තියෙනවා නම් පුතේ ඒවත් කියන්න. අපි ඒ ගැනත් හිතලා ඉස්සරහට වැඩ ටික කරගෙන යමු එහෙනම්. හරි එහෙනම් ඉෂුව එකක් නැහැ. කාටවත් ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ අපි අදට ක්ලාස් එක නවත්තමු. එහෙනම් good night හැමෝටම.